අද දවසේ අපිට පටන් ගන්න තියෙන කොටස තමයි ගෘහස්ත ජල සම්පාදන ක්‍රම කියන එක. ඒ කියන්නේ ගෘහස්තව ගෙදර කොහොමද අපි ජල සැපයුම් පද්ධතියක් ගෘහය තුල නිර්මාණය කරගන්නේ කියන එක. හරි. එතකොට මේකේ ක්‍රමවේද දෙකක් තියෙනවා අපිට පුළුවන් එකක් නිවස අසල කියන්නේ නිවස තියෙන ඉඩමෙහි භූමියෙහි ලිඳකින් ජලය පොම්ප කරලා ගබඩා කරලා තියාගෙන ජලය භාවිත කරන්න පුළුවන් එකක් අපි සාමාන්‍ය දන්න දෙයක්. ලිඳකින් පොම්ප කරලා අපිට ජලය භාවිත කරන්න පුළුවන්. ඊළඟ එක තමයි ජල සේවා සැපයුමකින්. ජල සේවා සැපයුම් ගත්තාම ලංකාවේ ප්‍රධාන ආයතන දෙකක් තියෙන එකක් තමයි මේ ජල සම්පාදන මණ්ඩලය, අනිත් එක ප්‍රාදේශීය සභා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අනුබද්ධව තියෙන ප්‍රජා ජල ඒකක කියන එක. එතකොට ඔන්න ඔය ආයතන දෙක හරහා අපිට දෙකෙන් එකක් හරහා ජලය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඒව සේවා සැපයීමකින් ජලය ලබා ගැනීමක් විදිහට තමයි අපි සලකන්නේ. එහෙම නැත්නම් අපි ස්වභාවිකව තියෙන එහෙම නැත්නම් අපි ලිඳක් අපි ඉදමේ හාරලා ඒ ලිඳකින් ජලය පොම්ප කරලා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපි මේකෙදී අපි ඉස්සෙල්ලම කතා කරන්නේ මේ ලිඳකින් ජලය පොම්ප කරන අවස්ථාව. හරි. එතකොට දැන් සාමාන්‍ය ලිඳකින් ජලය පොම්ප කරද්දී අපි උල්පත් ජලයේ තියෙන මට්ටමකට ලිඳ හාරන්න ඕන ඉස්සෙල්ලම. එතකොට හැරුවට පස්සේ ඒ ලිඳ තුල ජලය මට්ටමකට පිරීමක් සිද්ධ වෙනවා. හරි. අපි හිතමු මෙන්න මේ වගේ මට්ටමකට ජලය පිරලා තියෙනවා නම්. එතකොට ඒ පිරලා තියෙන ලිඳ මේක අපි ලිඳ කියලා සැලකුවොත් මෙන්න මේ ලිඳේ ඉඳලා ඉතින් ඉස්සර නම් අපි කරේ ජලය ඉතින් මේ මොන මොහොකින් හරි පනිට්ටු වලින් ඇදලා උඩට අරගෙන තමයි භාවිත කරේ. නමුත් අපිට පුළුවන් වර්තමානයේ ජල පොම්පයක් භාවිත කරලා මේ ජලය ඉහළට ඇදලා ගන්න. එතකොට එතෙන්දී අපි භාවිත කරන ක්‍රමවේදය තමයි ජල පොම්පයක්. එහෙම නැත්නම් අපි සාමාන්‍ය විවහාරයේ වතුර මෝටරය කියලා කියනවා. වතුර මෝටරය කියලා කිව්වට මෙතන මෝටරය සහ පොම්පය කියන දෙකම මේකට අයත් වෙනවා. අපිට පුළුවන් මේ විදිහට ජල පොම්පයක් ආධාරයෙන් ඊට මේ වගේ මට්ටමක අපි සකස් කරගන්න ජල පොම්පයක් ආධාරයෙන් ටැංකියකට ඉස්සෙල්ලම අපි ජලය එකතු කරගන්න. එතකොට මේ ගෘහස්ත ජල සම්පාදන පද්ධතියක ලිඳකින් ජලය පොම්ප කර ගැනීමේ පළවෙනි අවස්ථාව තමයි මම මේ අඳින්නේ. එතකොට මේකේ මේ වගේ උඩිස් ටැංකියකට අපි ජලය පොම්ප කර ගැනීමක් සිදු කරනවා. එතකොට මෙතෙන්දී මෙන්න මේ ලිඳේ ඉඳලා ජල ටැංකිය දක්වා මෙන්න මේ තියෙන බොහොම පොඩි කොටසේ අපි භාවිතා කරන උපකරණ ජල සැපයීම පද්ධතිය සඳහා භාවිතා කරන උපකරණ කිහිපයක් තියෙනවා. එතෙන්දී අපි එකක් තමයි භාවිතා කරන ජල පොම්පය ප්‍රධාන වශයෙන්ම තියෙනවා. මෙන්න මේක ජල පොම්පය. ඒ වගේම මෙන්න මෙතන මේ පහළම විශේෂ කපාටයක්. මේක ඔයගොල්ලෝ දැකලා ඇති. මේකට අපි කියනවා පා කපාටය කියලා. ෆුට් වෑල් එක කියලා කියන්නේ. පා කපාටය. ෆුට් වෑල්. මේකේ විශේෂත්වයක් තියෙනවා. මේක තමයි මේ ෆුට් වෑල් එකෙන් වතුර යන්න පුළුවන් උඩහට විතරයි. වතුර පහළට යන්න බෑ කවදාවත්. අපි දැන් මේකට වතුර පිරෙව්වොත් එහෙම මේ බටේට වතුර පිරෙව්වොත් ඒ වතුර ටික පල්ලෙහාට යන්නේ නැහැ කවදාවත්. මේකෙන් පහළට කාන්දු වෙලා හැම යන්නේ නැහැ. ඒ කියන්නේ මේකට ඕන නම් අපිට පුළුවන් මෙතන මේ ඔයගොල්ලෝ දැකලා ඉතින් පොම්ප් එක ආවෙන් පුළුවන් වතුර මේකට පුරවන්න. පුරවන්න මේ බටේ දිගේ වතුර පිරෙනවා. පොම්ප් එක ආවට යනකම් අපිට පුරව ගන්න පුළුවන්. සාමාන්‍ය ලිඳක ජලය පොම්ප කරද්දී මේ භාවිතා කරන ජල පොම්පය මෙතෙන්දී භාවිත කරන්න කේන්ද්‍රාපසාරී වර්ගයේ පොම්පයක්. ඒතර කේන්ද්‍රාපසාරී පොම්පයක තියෙන විශේෂත්වය තමයි එයා
එයාගේ මට්ටමට එනකන් ජලය තියෙන්න ඕනේ. එයාට එතනින් ඉහළට ජලය පොම්ප කරන්න නම්. ඒ නිසා ජලය මේ මට්ටමට ගන්න නම් අනිවාර්යයෙන්ම මෙන්න මෙතන මේ පාකපාටය දාන්න ඕනේ. එහෙම නැත්නම් කවදාවත් මේ ළිඳේ තියෙන මේ ජල මට්ටම මෙන්න මෙතෙන්ට එන්නේ නැහැ. හරිද? ඔව්. හරිද? එතකොට මේක අපිට ප්‍රැක්ටිකල් එකක් කරන්න තියෙනවා මේක ස්ථාපනය කරන්න. මේ එතකොට මෙන්න මේ ජල පොම්පය තියෙනතර ජල පොම්පේ ඉඳලා ජලය පොම්ප කරන්න නම් පොම්පේ ගාවට වතුර පිරලා තියෙන්න ඕනේ. නිසා වතුර පිරලා තියෙන්න ඕන නිසා මෙන්න මෙතන තියෙන මේ ෆුට් වැල් එක නැත්තම් පාකපාටය කියන එක අනිවාර්යයෙන්ම යොදලා තියෙන්න ඕනේ. මොකද මේක නැති වුණොත් එහෙම මේ ජලයට කවදාවත් මෙතෙන්ට පිරෙන්න බෑ. මෙතෙන්ට පිරෙන්න බෑ. ඒ නිසා මෙන්න මේ මට්ටම දක්වා ජලය පුරවලා තියන්න ඕනේ. ඉතින් මේ මට්ටම දක්වා ජලය පුරවන්න නම් ඒ පුරවන වතුර ටික පහළට යන්න බෑ. හරිද? උඩහට එන්න පුළුවන් වතුර. හැබැයි පල්ලෙහාට යන්න බෑ. ඒකට තමයි මෙන්න මේ පාකපාටය දාලා තියෙන්නේ. ෆුට් වැල් එක දාලා තියෙන්නේ. හරිද? රයිට්. ඊට පස්සේ ජල පොම්පේ තියෙනවා ඊළඟට. මෙන්න මෙතන විශේෂ කපාටයක් දාලා තියෙනවා. මේක දාලා තියෙන්නේ ඇත්තටම මොකක් හරි ප්‍රෙෂර් එක අන්බැලන්ස් වෙලා මේ ටැංකියේ තියෙන වතුර සාමාන්‍යයෙන් මේක බටේ උඩින් තියෙන නිසා හැම වෙන්න තියෙන ප්‍රවණතාවයත් අඩුයි. යම් අවස්ථාවකදී වතුර අපි හිතමු උඩට පොම්ප කරගන්න බැරුව ඒ වතුර ටික ආපහු ලිඳට එන එක වළක්වන්න. ඒ කියන්නේ ආපහු ප්‍රතිවිරුද්ධ දිශාවට එන එක වළක්වන්න. මෙන්න මේ විදිහට මෙතෙන්ට කපාටයක් දාලා තියෙනවා. මේ දාලා තියෙන කපාටයට අපි කියනවා අනාගමන කපාටය කියලා. මේ දාලා තියෙන කපාටයට අපි කියනවා අනාගමන කපාටයක් කියලා. non return valve. ඒ කියන්නේ මේ අනාගමන කපාටය ජලය ගමන් කරන එක පැත්තකට විතරයි. ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ජලය ගමන් කරන්න බෑ. කිසිසේත්ම ජලය මේ පැත්තට එන්න බෑ. මෙහාට විතරයි ජලය ගමන් කිරීමේ හැකියාව තියෙන්නේ කාටද? ඔය කියන අනාගමන කපාටයට. හරි. එතකොට සාමාන්‍යයෙන් ඔය මේ අනාගමන කපාටට මෙන්න මේ සංකේතයට වඩා මෙතන පාවිච්චි කරන්නේ අර ඩයෝඩ් එකේ වගේ සංකේතයක් තමයි සාමාන්‍යයෙන් මෙතනට පාවිච්චි කරන්නේ. මෙන්න මේක. ඒ කියන්නේ වතුර යන්න පුළුවන් මේ පැත්තට විතරයි. හරි. උඩහට විතරයි පහළට ජලය එන්න බෑ කියන එක පෙන්නනවා. එතකොට මෙන්න මේ දක්වා තියෙන ටිකේ ගත්තොතින් මෙතන ටැංකියට යම් මට්ටමකට ජලය පුරවලා අපිට තියාගන්න පුළුවන්. ඒතර මේ ටැංකියේ ජල මට්ටම උපරිම ප්‍රමාණයකට පිරුණට පස්සේ පිටාර නලයක් මේ පැත්තෙන් යොදලා තියෙනවා. ඒ උපරිම ප්‍රමාණයට පිරුණට පස්සේ වතුර වැඩි වතුර ටික එළියට ගමන් කරන්න පිටාර නලයක් ඔය විදිහට දාලා තියෙනවා. මෙතන තියෙන්නේ පිටාර නල. පිටාර නලය. හරි. ඊට පස්සේ තව ටැංකිය අපිට මේ නල දෙකක් එනවා. එකක් අපිට මෙතනින් ගන්න පුළුවන් මේ චුට්ටක් පහළම මට්ටමට ටිකක් ඉහළින් මේ එළියට මේක ජලය ප්‍රයෝජනයට ගන්න අපි භාවිතා කරනවා. මෙතනත් විශේෂයෙන් අපි නැවතුම් කපාටය කියන වෑල් එකක්. ඒ කියන්නේ අපිට පුළුවන් මේක ඕන වෙලාවක වහන්න. සමහර තැන්වල මෙතෙන්ට දොරටු කපාටය කියන එක දාලා තියෙනවා නැවතුම් කපාටේ නැතුව. මම ඒවයි වෙනස පස්සේ පැහැදිලි කරන්න මොකද්ද නැවතුම් කපාට කියන්නේ මොකද්ද දොරටු කපාට කියන්නේ. ඒතර මෙතෙන්ට නැවතුම් කපාටයක් තමයි සාමාන්‍යයෙන් දාලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට ඕන වෙලාවක මෙතන සප්ලයි එක නවත්තන්න පුළුවන්. එතකොට වතුර ටැංකියේ වතුර ටික අපේ ගෙදර භාවිතයට එන එක නතර වෙනවා. එතකොට මෙතන තියෙන්නේ ජලය පරිභෝජනය කියන එක තමයි අපි මෙතනින් එහාට කරන්නේ. පරිභෝජනය කිරීමක් තමයි කරන්නේ මෙතනින් පුරව ගන්න ජලය ටික. හරි. දැන් ඔන්න ඔය කොටස් ටික තියෙනවා අපි ගෙදර හදාගන්න ජල පද්ධතිය. එතකොට මෙන්න මේකේ විශේෂිත උසවල් සහ දිගවල් ටිකක් තියෙනවා අපි සලකුණු කරගන්න අවශ්‍ය. එකක් තමයි දැන් අපි මේකේ මේ මෙන්න මේ පා කපාටේ ෆුට් වැල් එකේ මට්ටමේ ඉඳලා පොම්පේ දක්වා තියෙන උස. ඒ කියන්නේ මෙන්න මේ මෙතන ඉඳන් තමයි වතුර ටික පිරෙන්නේ. කොහොමද මෙතන ඉඳන් මෙතෙන්ට වතුර ටික ඔටෝම පිරෙනවා. කොහොමද මේ බටේ ළිඳ ඇතුළට දාද්දී මේ ටිකේ වතුර ටික පිරෙනවා කොහොමද? මොකද මේක උඩට වතුර යන්න පුළුවන්. පහළට යන්න බෑ. මේ මට්ටමට වතුර ටික පිරෙනවා.
එතනින් එහාට අපි වතුර පුරවන්න ඕන මෙන්න මේ දක්වා. එතකොට ෆුට් වැල් එකේ පහළම කෙළවරේ ඉඳලා පොම්පේ දක්වා තියෙන උස මෙන්න මේ උස අපි හඳුන්වනවා චූෂණ හිස කියලා. හරිද? මේ උස අපි හඳුන්වනවා චූෂණ හිස කියලා. චූෂණ හිස. හැබැයි දැන් චූෂණ හිස කියලා ෆුට් වැල් එකේ ඉඳලා මේ මට්ටමට තිබ්බට අපිට ඇත්තටම වතුර උඩට පුරවන්න ඕන වෙන්නේ මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට විතරයි. ඒ කියන්නේ මේ ටික ඔටෝම ෆිල් වෙලා තියෙන්නේ. මෙතෙන්ට නිකන් වතුර ටික කොහොමද ඉඳේ මට්ටමට පිරෙන හින්දා මේ ටික තමයි පුරවන්න ඕන. මෙන්න මේ උසට අපි කියනවා සපල චූෂණ හිස කියලා. සපල චූෂණ හිස. හරි. ඊට පස්සේ පොම්පයේ ඉඳලා පොම්පයේ මට්ටමේ ඉඳලා මෙන්න මේ වතුර ඔසවන උපරිම උස මට්ටම දක්වා පොම්පයේ මට්ටමේ ඉඳලා වතුර ඔසවන උපරිම උස දක්වා මෙන්න මේ උසට අපි කියනවා විසර්ජන හිස කියලා. විසර්ජන හිස. ඒ කියන්නේ අපිට ජලය පුරවීම සඳහා මේ පොම්පය මට්ටමින් පොම්පයට තල්ලු කරන්න තියෙන්නේ වතුර මෙන්න මේ විසර්ජන හිස කියන අවස්ථාව දක්වන මේ මට්ටමට ජලය තල්ලු කරාම තමයි වතුර ටික ටැංකියට පිරෙන්නේ. ඒක තමයි විසර්ජන හිස කියලා අපි හඳුන්වන්නේ. ඒ වගේම මෙන්න මේ පොම්පය මට්ටමේ ඉඳලා ටැංකිය මට්ටම දක්වා තියෙන ජල පොම්පේ පස්සේ දෙන්නම ලකුණු කරන්න මෙන්න මේ පොම්පේ මට්ටමේ ඉඳලා ටැංකිය දක්වා මෙන්න මේකට අපි කියනවා විසර්ජන දිග කියලා. මෙන්න මේක අපි හඳුන්වනවා විසර්ජන දිග කියලා. ඒ කියන්නේ පොම්පේ තිරස්ස පොම්පෙන් මේ ජල ප්‍රවාහය ඉහළට දුන්නට පස්සේ තිරස්ස තල්ලු කරන දුර තමයි විසර්ජන දිග කියලා දක්වන්නේ. හරි. එතකොට මේ විශේෂිත දිගවල් ටික තමයි මම නිල් පාටින් දක්වලා තියෙන්නේ. මේක ජල පොම්පය. හරි. එතකොට දැන් අනිවාර්යයෙන්ම ෆුට් වැල් එක මේ ළිඳ ඇතුලේ ගිලිලා තියෙන්න ඕන. ඒක තේරුම තමයි මෙන්න මේ සපල චූෂණ හිස. සපල චූෂණ හිසට වඩා චූෂණ හිස කියන එක උස වැඩි වෙන්න ඕන. මොකද එහෙම නැති වුණොත් එහෙම දැන් සපල චූෂණ හිස මේ එහෙම දැන් ළිඳේ ජල මට්ටම පල්ලෙහාට එන්න සපල චූෂණ හිස කියන එක වැඩි වෙනවා. වැඩි වෙලා මෙතනින් පල්ලෙහාට ආවොත් මේ මට්ටමෙන් කියන්නේ ෆුට් වැල් එකෙන් පල්ලෙහාට ආවොත් එහෙම එතකොට අනිවාර්යයෙන්ම මේ වතුර උඩට උස්සන්න බෑ නේද? වතුර ගිලීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන් මෙන්න මෙතන මේ චූෂණ හිස කියන එක සපල චූෂණ හිසට වඩා වැඩිපුර තියෙන්න ඕන. හරි. එතකොට ඔය ටික තමයි සාමාන්‍ය ළිඳකින් ජලය සපයා ගැනීමේ පද්ධතිය තියෙන්නේ. එතකොට මෙන්න මේක ඇඳ ගන්න ඕන මේ 6 වෙනි පිටුවේ 6 වෙනි පිටුවේ උඩම තියෙන හිස්තැන තියෙන කොටසට මෙන්න මේක ඇඳ ගන්න ඕන. ගෘහ ආසන්නයේ පවතින ළිඳකින් උදිෂ් ටැංකියකට ජලය පොම්ප කර ගබඩා කර තබා ගැනීම කියන එකට. ඒතකොට මේක තමයි අපි මේ උදිෂ් ටැංකිය කියලා හඳුන්වන්නේ. මේක තමයි උදිෂ් ටැංකිය කියලා හඳුන්වන්නේ. උදිෂ් ටැංකිය මේක තමයි ළිඳ. එතකොට මේක තව එක නලයක් තියෙනවා. දැන් මේ අපි දැන් මේ ටැංකිය සුද්ධ කරනකොට මේකේ තියෙන අපද්‍රව්‍ය ටික ඔක්කොම ටික අයින් කරන්න මේකේ පල්ලෙහැයින්ම මේකේ නලයක් එළියට ගමන් කරන්න සකස් කරලා තියෙන. ඒක තියෙන අපි මේ ළිඳේ පරිභෝජනය කරන නලයට වඩා පහළම කෙළවරේ. හරිද? ඒකට අපි කියන්නේ මේ චෝදක නලය කියලා කියන නැත්නම් සේදුම් නලය, චෝදක නලය, සේදුම් නලය කියලා. මේක වහලා තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. අපි ඒක අර ඉන්නේ ටැංකිය හොදන වෙලාවට තමයි. කියන්නේ අපිට හදිසියේ ටැංකිය හිස් කරගන්න වගේ වුණොත් මෙතන එන් කැප් එකක් එහෙම නැත්නම් අග වැස්මක් එන් කැප් එකක් කියලා කියන අග වැස්මක් ගහලා තියෙනකොට ඒක ගලවලා මෙතනින් වතුර ටික එළියට අරගෙන මේ අපිට ටැංකිය සෝදා හැරීමක් කරන්න පුළුවන්. රයිට්. එතකොට මෙන්න මේ ඒ කියන විස්තර ටික ඔක්කොම ඔයගලන්ට ඔය ටියුට් එකේ 6 වෙනි පිටුවේ පහලින් තියෙන විස්තරය තුර දැක ගන්න පුළුවන්කම තියෙනවා. හරි. දැන් මෙන්න මේක තමයි ඔයගොල්ලෝ ඇඳ ගන්න ඕන.
මේ හරි තැන්වල පින්තූර ටික ඇඳ ගන්න. මොකද මේ නැත්තම් මේ පින්තූර තියෙන තැන් වරදින්න බෑ. ඒතර මෙතන උඩිස් ටැංකියකින් මේ ලිදකින් උඩිස් ටැංකියකට ජලය පොම්ප කිරීම කියන තැන තමයි මේක එන්න ඕන. මම මේක මේ පින්තූර WhatsApp එකට දාන්නම්. එතකොට ඒකෙන් බලලා ඔයගොල්ලන්ට මේක ලේසියෙන් ඇඳ ගන්න පුළුවන්. හරිද? කාලය දෙන්න නාස්ති කරගන්න ඕනේ නැහැ. හරි මේක මේ අඳින්න ඉඩ තියාගෙන මම ඔක්කොම ගෲප් වලට මේක දැම්මා. මේ අඳින්න ඉඩ තියාගන්න මේ ඉඩ තියාගෙන අපි ඒකේ තියෙන පැහැදිලි කරලා තියෙන කාරණා ටිකට චුට්ටක් යමු. දැන් ටියුට් එක බලන්න. දැන් මේකේ පළවෙනි කරුණ විදිහට කියන පොම්පේ මගින් ජලය ඉහළට තල්ලු කරමින් පොම්පේ මට්ටමට ජලය පිරවිය යුතු වතුර. ඒ කියන්නේ මෙන්න මේ පොම්පේ මට්ටමට අනිවාර්යයෙන්ම අපි වතුර පුරවන්න ඕනේ. ඒකට මෙන්න මේ ජල පොම්පේ ආසන්නයේ තියෙන පොඩි පෑල් එකක් තියෙන එක ගලවලා මේක ඇතුළට වතුර පුරවන්න පුළුවන් අපි. වෙනත් මොකක් හරි වතුර බේස්මින් හරි මොහින් හරි අපි මේකෙන් පොඩ පොඩ වතුර පුරවන්න මෙන්න මේ පා කපාටේ ඇතුලේ මෙන්න මේ මට්ටමේ ඉඳලා මෙතෙන්ට ගන්න ජලය ටික කොහොමද පිරලා තියෙන්නේ. මේ මට්ටමේ ඉඳලා වතුර ඉහළට මේ පොම්පේ මට්ටම දක්වාම පිරීම සිද්ධ වෙනවා. හරිද? ඒක තමයි ඔය කියන්නේ. එහිදී ජලය පහළට ගමන් කිරීම වැළැක්වීමට පා කපාටය වෙන්න ඕන. හරි. පා කපාටේ යොදා ඇත. පා කපාටේ. මේක තමයි ෆුට් රෑල් එක දාලා තියෙනවා. නමුත් ඉහළට ජලය ගමන් කිරීමේදී පා කපාටේ විවෘත වීම සිදු වේ. ඒ කියන්නේ ජලය උඩට පොම්ප කරන වෙලාවට මෙන්න මේ උඩ කියන දිශාවට ජලය ගමන් කරන්න පුළුවන්. හැබැයි පල්ලෙහාට පා කපාටේ හරහා ගමන් කරන්නේ නැහැ. ඒක තමයි කියන්නේ. ඊළඟට තියෙනවා පා කපාටේ අනිවාර්යයෙන්ම ජලය තුළ සම්පූර්ණයෙන්ම ගිලී පැවතිය යුතු අතර ඒ සඳහා සඵල චූෂණ හිසට වඩා වැඩි උසක් චූෂණ හිස සඳහා පැවතිය යුතුයි. ඒ කියන්නේ මෙන්න මේ උස දෙක. හරිද? මේ කරුණුත් සඵල චූෂණ හිස අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕනේ චූෂණ හිසට වඩා. එතකොට තමයි මේක පා කපාටේ මේක තුළ ගිලිලා තියෙන්නේ. මොකද මේක පල්ලෙහාට ගියොත් එහෙම. මේක මෙතනින් පල්ලෙහාට આવොත් මේ දෙක සමාන වුණොත් මේක පහළට ගියොත් අනිවාර්යයෙන්ම ජලය ඉහළට පොම්ප කිරීමේ හැකියාවක් නැහැ. ඊළඟට ජලය පොම්ප කිරීමේදී පොම්පය වෙත ටැංකියට ජලය ආපසු පැමිණීම වැළැක්වීමට අනාගමන කපාටයක් යොදිය යුතුය. මෙන්න මේක තමයි අනාගමන කපාටය. එහෙම නැත්නම් අපි කියන non return valve එකක්. අනාගමන කපාටයක් යොදලා තියෙන. අනාගමන කපාටයකින් කරන්නේ ජලය එක පැත්තකට ගමන් කිරීමක් විතරයි. මේ පා කපාටේ වගේ වැඩක්ම තමයි වෙන්නේ. හැබැයි පා කපාටේ කියන එක එක පැත්තකින් විතරයිනේ බටයක් සෙට් වෙලා තියෙන. අනිත් පැත්ත ඕපන්. මේක දෙපැත්තෙන්ම බට තියෙනවා. එතකොට ජලය එක පැත්තකට විතරයි හැමතිස්සෙම ගණන් කරන්නේ. ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කිරීම වළක්වන විදිහට තමයි තියෙන්නේ. එතකොට දැන් මේකේ මෙන්න මේ ඔය කියන කපාටවල ක්‍රියාකාරීත්වය මේ කපාටවල අභ්‍යන්තරය සහ මේවයි මේ දක්වලා තියෙන සංකේත ඒවා ගැන මේ ඉදිරියේදී කතා කරන මේ පාඩමේ ඉස්සරහ තැන්වලදී අහුනේ ඒක නිසා දැන් ලොකු විස්තරයක් වගේ කපාට වර්ග පිළිබඳව මේ වෙලාවේදී කියන්න යන්නේ නැහැ. හරි. ඊළඟට මෙන්න මෙහෙම එකක් කියනවා.
ජල ටැංකියේ සිට ගෘහය සඳහා ජලය සැපීම ගුරුත්වය යටතේ සිදු කරයි. දැන් ජලය පොම්ප කරාට ටැංකියේ තියෙන ජලය ටික අපි පරිභෝජනය කරනකොට මොකද ටැංකිය උඩිස් ටැංකියක් විදිහට ඉහළ තැනක ටැංකිය ස්ථාපනය කරලා තියෙන නිසා ඒ ජලය භාවිතා කරන්නේ ගුරුත්වයේ යටතේ. කියන්නේ ගුරුත්ව බලය යටතේ පල්ලෙහාට අරගෙන ඒ ඇති වෙන ප්‍රෙෂර් එක තමයි අපි පරිභෝජනය කිරීම සඳහා භාවිතා කරන්නේ. හරි. එතකොට මේකෙදි මෙන්න මෙහෙම කතාවක් කියන අවසානයේ මේක වැදගත් විභාගෙදිත් මේක අහලා තියෙන දෙයක්. පොම්පෙන් ජලය පොම්ප කළ හැකි උපරිම උස පොම්ප හිස හෙවත් ස්ථිතික හිස ලෙස හඳුන්වනු ලබයි. ඔව් පොම්ප හිස එහෙම නැත්නම් ස්ථිතික හිස කියලා කියනවා. මෙන්න මේ පොම්පයකින් ජලය පොම්ප කරන්න පුළුවන් උපරිම උස. මෙහිදී හිස ලෙස සලකනු ලබන්නේ ජල ප්‍රභවයේ ඉහළ ජල මට්ටමේ සිට පොම්ප කරන උපරිම ලක්ෂ්‍ය දක්වා පවතින උස වේ. මොකද්ද මෙන්න මේ කියන කතාව? හරිද? ඒ කියන්නේ මේ පොම්ප හිස කියන එක අපි ගන්න ස්ථිතික හිස කියන එක ගන්නෙ මෙන්න මේ පහළ ජල ප්‍රභවයේ ජල මට්ටම. මේකනේ ජල ප්‍රභවයේ ජල මට්ටම වල ඉඳී තියෙන ජල මට්ටම ඕක. ඔතන ඉඳලා ජලය ඔසවන උපරිම උස. උපරිම උස කියලා කියන්නේ මෙන්න දැන් ටැංකිය වතුර මෙතෙන්ට පිරලා තිබ්බට මෙන්න මේ දක්වාම මේක ඔසවන්න ඕනේ. කියන්නේ හරියටම ගත්තොත් මෙන්න මේ උස. මෙන්න මේක තමයි ඔය කියන ස්ථිතික හිස කියලා කියන්නේ. හරිද? දැන් ඕක සමහර වෙලාවට දැන් විභාග ප්‍රශ්න වල 2018 19 වගේ දීලා තිබුණා අවුරුදු දෙකක විතර තිබ්බා මේ ඕක පැටලෙන විදිහට දීලා. ඒ කියන්නේ ඕක මේ පොම්පයිද කියන එක චුට්ටක් පැටලෙන විදිහට දීලා. එහෙනම් පැටලෙන්නේ නැතුව අපිට මේක හදාගන්න නම් අපි කරන්න ඕන හැමතිස්සෙම ප්‍රභවයේ මට්ටම සහ ඒක කොච්චර උසකට ගෙනියනවද කියන එක තමයි බලන්න ඕනේ. මම මෙහෙම ගන්නම් උදාහරණයක් විදිහට. අපි ගත්තොත් මෙන්න මෙහෙම. අපි හිතමු ඔය පල්ලෙහා තියෙන ජල ප්‍රභවය අපිට මෙන්න මෙතන ටැංකියක් හරි මොකක් හරි තියෙනවා. මේකේ ජල මට්ටම මෙන්න මේ ප්‍රමාණයට තියෙනවා. තව උඩ හරියක ටැංකියක් තියෙනවා. ඒකෙත් යම් කිසි ජල මට්ටමක් තියෙනවා. අපි පොම්පයක් තියෙන මේ හරියේ මෙන්න මේ පොම්පය භාවිතා කරලා අපි හිතමු මේ බටේ පල්ලෙහා මට්ටම තියෙන මේ හරියේ මේ බටේ ඉහළ මට්ටම තියෙන මෙන්න මෙහි ඔන්න ඔහොම දුන්නොත් දැන් ඔය කියන කතාව අනුව මම මෙතන ලක්ෂ ටිකක් නිකන් දාන්නම්. මම මෙතන ගන්නම් කැපිටල් A මෙතන B කියලා ගන්නවා. ඊට පස්සේ පොම්පේ ලෙවල් එක අපි ගමු C කියලා. මෙන්න මේ උඩ යන උඩම තැන D කියලා ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන E කියලා මම ගන්නම් පල්ලෙහා බටේ කෙළවර. F කියලා මෙන්න මේ ජල මට්ටම ගන්නවා. F කියන්නේ මෙන්න මේ ජල මට්ටම. ඔන්න A B C D F කියලා මම අකුරු ටිකක් දාගත්තා. මෙතන A B C D E F. දැන් ආයි බලන්න ඔය ටියුට් එකේ දීලා තියෙන ස්ථිතික හිස කියන්නේ මොකක්ද කියලා. හරිද? ඒකේ කියනවා පොම්පෙන් ජලය පොම්ප කළ හැකි උපරිම උස පොම්පයිද ස්ථිර අඳුර මෙහිදී හිස ලෙස සලකනු ලබන්නේ ජල ප්‍රභවයේ ඉහළ ජල මට්ටමේ සිට පොම්ප කරන උපරිම ලක්ෂ්‍ය දක්වා පවතින උස වේ. පොම්ප කරන උපරිම ලක්ෂ්‍ය. එතකොට ඔය කියන ස්ථිතික හිස ගන්නේ මේ කියන මොන ලක්ෂ දෙක අතරද? ඒ කියන්නේ A ඉඳන් F ද නැත්නම් A E ද නැත්නම් B ඉඳන් D ද B ඉඳන් E ද B ඉඳන් F ද එහෙම නැත්නම් C වල ඉඳන්ද? මට මෙන්න මේ අකුරු දෙක කියන්න. හරි. අකුරු දෙක කියන්න. ඔය කියන විදිහට පොම්ප හිසට මොකක්ද එන්නේ කියන එකට. හරිද? පොම්ප හිස කියන්නේ ජල ප්‍රභවයේ ඉහළ මට්ටමේ ඉඳලා ඒ පොම්පේ මගින් තල්ලු කරන උසම ලක්ෂ්‍ය ජලය යන උසම ලක්ෂ්‍ය දක්වා තියෙන උස. එතකොට මොන අකුරු දෙක දෙන්නේ? හරි. ඒක තමයි. එතකොට මෙන්න 15 ජල ප්‍රභවයේ මට්ටම වෙන්නේ B කියන එක.
එයා ගමන් කරන උපරිම ලක්ෂ්‍ය වෙන්නේ D. මොකද දැන් F මට්ටමටයි වතුර පිළිට තියෙන්නේ කියලා මේ ගානට උස්සලා වැඩක් නැහැ. ඒතකොට ඉතුරු ටික උස්ස ගන්න විදියක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මෙන්න මේ B කියන මට්ටම සහ මෙන්න මේ D කියන මට්ටම මෙන්න මේ ලෙවල් එක මෙන්න මේක තමයි ඔය කියන පොම්ප හිස කියලා කියන්නේ. පොම්ප හිස කියලා කියන්නේ. එතකොට මේකේ පොම්ප හිස කියලා කියන්නේ මෙන්න මේ B සහ D අතර තියෙන උස. B සහ D අතර තියෙන උස තමයි පොම්ප හිස කියලා කියන්නේ. හරිද? රයිට්. මේක එතකොට ඇඳ ගන්නවාලා ඔය ටියුට් එකේ ඔතන දැන් පහළ ඉඩක් තියෙනවනේ. පොම්ප කරන උපරිම ලක්ෂ්‍ය දක්වා පවතින උස වේගය කියලා අන්නේ තියෙන ඉඩෙහි මෙන්න මේක ඇඳගෙන මේ පොම්ප හිස කියන එක සලකුණු කරගන්න. හරිද? එතෙන්ට තමයි මේක එන්න ඕන. හරි. ඊළඟට බලන්න දැන් කියනවා මේකේ සේවා සැපයීමකින් ජලය ලබා ගැනීම. ඒ කියන්නේ අපි අර කිව්වාගේ ජල සම්පාදන මණ්ඩලයෙන් හරි එහෙම නැත්නම් ප්‍රජා ජල ඒකකයකින් හරි ජලය ලබා ගන්න අවස්ථාවකදී එතකොට අපි ඒක අපයන්නේ සේවා සැපයීමක් විදිහට. එතකොට ඒ ක්‍රියාවලියේදී ජලය අපි දන්නවා ජලය පොම්ප කරලා නෙවෙයි එන්නේ. ඉස්සෙල්ලා පොම්ප කරලා උස ටැංකියක ඒ ප්‍රදේශයේ තියෙන ගබඩා කරලා ගුරුත්වය යටතේ තමයි බෙදා හැරීම කරන්නේ. හරිද? ඉහළ උස ටැංකියක ගබඩා කරලා ගුරුත්වය යටතේ ඒ ජලය බෙදා හැරීම කරනවා. එතකොට ලොකු පීඩනයකින් තමයි මේ ජලය පැමිණෙන්නේ. ඒ ජල ප්‍රවාහය ලොකු ප්‍රෙෂරයකින් එනවා. එතකොට මෙතෙන්දී ඒ ගන්න ජලය අපිට ලබා ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපිට ඕනනම් පුළුවන් ගෙදර ඩිරෙක්ට්ම ගෙදර තියෙන ජල නල පද්ධතිය බාත්රූම් එක උස්සිය සහ අනෙකුත් සියලුම ජල කරාම සහ සියලුම ජල උපාංග ටික ඒ සැපයුමට ඩිරෙක්ට් අපිට සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට අපිට තියෙන අවාසියක් තියෙනවා. ඒ අවාසිය තමයි අපිට දැන් සේවා සැපීමේ මොනවා හරි නඩත්තුවක් සඳහා ජල සැපීම නතර කරපිලාගෙන වතුර ලයින් එක කපලා තියෙන වෙලාවෙදී අපිට ජලය භාවිත කිරීමේ හැකියාවක් පවතින්නේ නැහැ. ඒ නිසා අපි මොකද කරන්නේ? අපි වතුර ටැංකියක් ගෙදර උඩිස් ටැංකියක් ස්ථාපනය කරලා ඒ ටැංකියට ගබඩා කරගෙන ඒ ටැංකියේ තියෙන ජලය ටික අපි පද්ධතියට සම්බන්ධ කරලා භාවිතා කරනවා. එතකොට හැමතිස්සෙම ටැංකියේ පිරිපිරි තියෙනවා. අපි ඒ ටැංකියේ ජලය ටික තමයි භාවිත කරන්නේ. එතකොට අපි හිතමු මොනවා හරි හදිසි අවස්ථාවකදී සේවා සැපීම නතර කරොත් අර ටැංකියේ පිරලා තියෙන ජලය ටික වලට පරිස්සමෙන් පාවිච්චි කරගන්න පුළුවන්. ඒකනේ වාසිය. හැබැයි ඒකේ අවාසියකුත් තියෙනවා. මොකක්ද ඒකේ තියෙන අවාසිය? කියන්න බලන්න. මොකක්ද ඒකේ තියෙන අවාසිය? දැන් වාසිය තමයි අපිට වෝට ජල සැපීම නතර කරලා තියෙන වෙලාවට ටැංකියේ පිරලා තියෙන ජලය ටික භාවිත කරගන්න පුළුවන්. හරිද? ඒතර මං අහන්නේ ඒකේ එහෙම ටැංකිය ගබඩා කරන එකේ අවාසියකුත් තියෙනවා. මොකද්ද අවාසිය කියලායි මං අහන්නේ. නෝ කියන්න පුළුවන් ඔයගොල්ලෝ. හරි. එතකොට ඇත්තම හේතුව තමයි දැන් ජලය අපිට සේවා සැපීමෙන් ජලය දෙනකොට අපිට දෙන්නේ උපරිම ප්‍රේශයකින්. මොකද ඒක ප්‍රදේශයේ තියෙන ඉහළ ස්ථානයක ගබඩා කරලා තමයි ඒක ඒ ජල පීඩනය අපිට දෙන්නේ. ඒතර ලොකු පීඩනයකින් ජලය එනවා. ඒත් අවශ්‍ය ප්‍රේශයකින් ජලය එනවා. එතකොට අපි ටැංකියකට ගැහුවම අපිට ටැංකිය ගෙදර කියලා අපිට ගොඩාක් උස තැනක ටැංකිය රඳවීමේ හැකියාවක් නැහැ. මොකද අපිට ඒකට ලොකු වියදමක් දරන්න සිද්ධ වෙනවා. දැන් සාමාන්‍යයෙන් කොන්ක්‍රීට් කරලා කණු ටිකක් ගහලා උඩට උස්සලා ලොකු ඉහළම තැනක ඕක ගබඩා කරන එක ලේසි නෑ. දැන් තනි තට්ටු එකක් නම් අපි ඕක බාත්රූම් එකේ ස්ලැබ් එක උඩ හරි නේද? එහෙම නැත්නම් කුස්සියක චිමිනියක් හරි මොකක් හරි දිනනවා නම් අන්නේ ස්ලැබ් එකක් උඩ තමයි සාමාන්‍යයෙන් ජල ටැංකිය තියන්නේ.
එහෙම නැත්නම් එළියේ টয়ලට් එකක් හරි මොකක් හරිම ගහලා තියෙනවා නම් ඒකේ ස්ලැබ් එක උඩ තමයි තියන්නේ. එතකොට ඒ උස තමයි අපිට ඒ පීඩන උසෙන් තමයි අපිට ජලය ලැබෙන්නේ. ඒ නිසා මේ ජල පීඩනය අඩුයි. ඒ ජල පීඩනය අඩු වුනහම ඒක බලපානවා ප්‍රධාන වශයෙන් බලපාන තැන් කිහිපයක් තියෙනවා. එකක් තමයි අපිට අපි ගෙදර වොෂින් මැෂින් එකක් පාවිච්චි කරනවා නම් වොෂින් මැෂින් එකට අවශ්‍ය කරන ජල පීඩනය හරිද? ඒ ප්‍රෙෂර් එක නැති වුනහම එකක් විදුලිය සෑහෙන නාස්ති වෙනවා. මොකද ජලය වතුර ටික පිරෙන්න ලොකු වෙලාවක් ගත වෙන නිසා. ඊළඟට තව දෙයක් තමයි අපි එලිමහනේ මොනවා හරි සේදුම් කටයුතු සඳහා භාවිතා කරන කරාමවල ජල ප්‍රෙෂර් එක පීඩනය අඩු වෙනවා. ඊට පස්සේ අපි වෝටර් හීටර්ස් වලට භාවිත කරන ඒවට නියමිත ප්‍රෙෂර් එකක් පීඩනයක් අවශ්‍යයි. මොකද මේ පීඩනයත් එක්ක තමයි වතුර රත් වීම බැලන්ස් වෙලා එන්නේ. ඉතින් ඒ නිසා අන්න එතනටත් ඒක ගැටලුවක් වෙනවා. ඒ වගේ තැන් වලටත් ඒ වගේම විශේෂයෙන්ම පිරිසිදු බව. හරිද? පිරිසිදු භවයේ ගැටලුවක් තියෙන නිසා සාමාන්‍ය ක්‍රමයක් තියෙනවා. ගෙදරට අපි වෝටර් සප්ලයි එක පාවිච්චි කරනකොට කුස්සියේ කරාමය සහ වොෂින් මැෂින් එකේ කරාම කියන කරාම දෙක අපි ටැංකියක් හරහා ගන්න නැතුව ටැංකිය හරහා අරගෙන බාත්රූම් එකට සහ අනිත් ඒවාට අපි භාවිතා කරන ටැංකියක් හරහා ගන්න නැතුව අර දෙකට අනිවාර්යෙන් අපි ඩිරෙක්ට් සප්ලයි එකෙන්ම සැපයුම ලබා ගැනීම කරනවා. හරිද? මේක විභාගෙදිත් අහලා තියෙන කාරණයක්. අපි ඩිරෙක්ට් සප්ලයි වෙන්න මේක ලබා ගන්න නිසා මේකේ ක්‍රම දෙක එකක් ඍජු ක්‍රමය කියන එක ඍජු ක්‍රමය කියන්නේ කෙලින්ම අපි සැපයුමෙන් ලබා ගන්න අනිත් එක වක්‍ර ක්‍රමය. වක්‍ර ක්‍රමය භාවිත කරන්නේ ටැංකියක පුරවලා අපි භාවිතා කරන නමුත් වක්‍ර ක්‍රමය භාවිතා කරත් වක්‍ර ක්‍රමය තුලදීත් මම මේ කියන්නේ වක්‍ර ක්‍රමය තුලදීත් වක්‍ර ක්‍රමයෙන් අපි සාමාන්‍ය ජල කරාම වලට මේක අරගෙන කුස්සිය මුළු තැන්ගේ සහ වොෂින් මැෂින් එකක් භාවිත කරනවා නම් විදිශෝධන යන්ත්‍රය සඳහා භාවිත කරන කරාමය සඳහා ඩිරෙක්ට් සප්ලයි එකක් ලබා ගැනීම කරනවා. ඕක සමහර වෙලාවට දැන් ඔය දෙක තමයි ප්‍රධානම තියෙන්නේ. ඔයිට අමතරව වතුර ෆිල්ටර්ස් සමහර ගෙවල් වල භාවිතා කරනවා. ඒ වතුර ෆිල්ටර්ස් භාවිතා කරනකොට ඒ ෆිල්ටර් එකේ ක්‍රියාව ෆිල්ටර් එකේ ජලය පොම්ප කරන්න අවශ්‍ය ඒ ජලය ෆිල්ටර් කරන්න අවශ්‍ය පීඩනය සමහර වෙලාවට හදාගන්න බැරි වෙනවා ගෙදර ටැංකියකින් ජලය භාවිත කරද්දී. එහෙම වෙලාවෙදිත් අපි ඩිරෙක්ට් සප්ලයි එක ඒ වගේ තැන් වලට භාවිතා කරන්න ඕන. එහෙම නැත්නම් අර මුළු තැන්ගේ භාවිත කරන්නේ ප්‍රෙෂර් එක හින්දා නෙවෙයි. මුළු තැන්ගේ අපි භාවිත කරන්නේ මොකද පානීය ජලය විදිහට එතන භාවිත කරන නිසා සහ අපි ආහාර සේදුම් කටයුතු ඊට පස්සේ වතුර උණු කරනවා ජලය පානීය ජලය ඒ දේවල් වලට ගන්න ජලය අපි ගන්නේ ගබඩා කරලා තිබිච්ච ජලයට වඩා ඒ වෙලේ ෆ්‍රෙෂ් ජලය කියන්නේ අලුත් විදිහට වෙන ජලය තමයි අපි භාවිත කරන්නේ. මොකද ඇත්තට මේක අලුත් කිව්වට අර ජල සම්පාදන මණ්ඩලය ගහන වතුර ටැංකි වලත් ඕක දවසක් කිහිපයක් ගබඩා වෙලා තියෙනවා. එතකොට අපි ගෙදරක් ගෙනල්ලා ටැංකියේ තව දවස් කිහිපයක් ගබඩා කරලා තියාගන්නකොට ඒ ජලය තියෙන අර ෆ්‍රෙෂ් ගතිය නැති වෙලා යනවා. ඉතින් ඒක නිසා මොකද පානීය ජලය කියන එක ගොඩක් පිරිසිදු මට්ටමේ භාවිත කරන්න ඕන නිසා මුළු තැන්ගේ විශේෂයෙන්ම අපි ජලය භාවිත කරන්නේ ආහාරත් එක්ක සමනය කරන ගනුදෙනු වලදී. ඉතින් ඒක නිසා මේ මුළු තැන්ගේ ජල කරාමය ඍජු ජල සැපයීමට භාවිතා කිරීම කරනවා. හරිද? ඕක තමයි තියෙන්නේ. ඉතින් ඕක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. නමුත් දැන් වර්තමානයේ සමහර අය ඕක හයිබ්‍රිඩ් විදිහට ඒ කියන්නේ ඔය දෙකම එකට සම්බන්ධ කරලා ගේට් වෑල් දාලා එහෙම සම්බන්ධ කරන ක්‍රමවේද තියෙනවා. මහ ලොකු දේවල් නෙවෙයි බොහොම සරල දේවල්. ඕගොල්ලන්ට උනත් මේක මේ වගේ දේවල් ගෙදරදී කරන්න පුළුවන් දේවල්. ඉතින් මේ වගේ ක්‍රමවේදත් පාවිච්චි කරනවා. අර හදිසියෙ වතුර නැති වෙලාවක් ආවොත් ටැංකියේ වතුර ටික හරි අතෙන්ට භාවිත කරන්න පුළුවන් වෙන විදිහට. හරි. එතකොට මේ ඍජු ක්‍රමයේදී තියෙනවා මෙහිදී සේවා සැපයීම ලබා ගන්නා ජලය එකවර ගෘහ වෙත ලබා ගනී කියලා. වක්‍ර ක්‍රමයේදී තියෙනවා මෙහිදී සැපීමෙන් ලබා දෙන ජලය උඩිස් ටැංකියකට පුරවා එමගින් ගුරුත්වය යටතේ ලබා ගනී කියලා. හරි. හැබැයි එතෙන්ටම මෙන්න මේකත් ලියා ගන්න. නමුත් එතෙන්ටම ලියා ගන්න මෙන්න මේ කාරණය. නමුත් මුළු තැන්ගේ දෝවන බඳුන. නමුත් මුළු තැන්ගේ දෝවන බඳුන. මේ දෝවන බඳුන කියන්නේ සිංක් එකට. මුළු තැන්ගේ දෝවන බඳුන ප්‍රතිශෝධන යන්ත්‍ර කරාමය ප්‍රතිශෝධන යන්ත්‍ර කරාමය
හෝ ඉහළ ජල පීඩනයක් අවශ්‍ය කරාම සඳහා ඉහළ ජල පීඩනයක් අවශ්‍ය කරාම සඳහා ඉහළ ජල පීඩනයක් අවශ්‍ය කරාම සඳහා ඍජුවම සැපයුමෙන් ජලය ලබා ගනී. ඍජුවම සැපයුමෙන් ජලය ලබා ගනී. ඍජුවම සැපයුමෙන් ජලය ලබා ගනී. එතකොට මේකේ අපි භාවිතා කරනකොට ජල මනුවක් ඒ කියන්නේ වතුර මීටරයක් තියෙනවා මේක ජල සම්පාදන මණ්ඩලයෙන් අපිට ස්ථාපනය කරලා දෙන එකක් වෝටර් මීටර එක නැත්නම් ජල මනුව. ඒතර ජල මනුවත් එක්ක දාලා තියෙන අනාගමන කපාටයක්. මොකද එහෙම නැත්තම් මේ ගෙදරින් වතුර ආපහු එළියට ආපස්සට යන්න පුළුවන් ඒක වළක්වන්න මේ පැත්තට අනාගමන කපාටයක් දාලා තියෙනවා. එතකොට මේක තමයි කෙලින්ම වතුර ටැංකියකට සම්බන්ධ කරන්නේ. මෙතෙන්දී මෙන්න මේ වතුර ටැංකියකට ගෙදර පාවිච්චි කරන මේ මම යන්නේ වක්‍ර ක්‍රමය වතුර ටැංකියකට භාවිතා කරනකොට මේ මෙතනදී මේ වතුර උඩ මට්ටමට පිරුණාම මෙන්න මෙතන වෑල් එක වැහෙන විදිහට මෙතෙන්ට බෝල් වෑල් එකක් එහෙම නැත්නම් ගුලා කපාටයක් හරිද බෝල් වෑල් එකක් එහෙම නැත්නම් ගුලා කපාටයක් අපි එහෙම නැත්නම් ෆ්ලෝට් වෑල් එක කියලා කියන ඉක්ලුම් කපාටය කියලා කියන පිලුම් එහෙම නැත්නම් ගෝල් කපාටය ගුලා කපාටය බෝල් වෑල් එකක් අපි පාවිච්චි කරනවා ජලය පිරුණට පස්සේ ජල සැපීම නතර වෙන්න. මේක අර වතුර මෝටරයකින් ගහන එක මේක කරන්න බෑ. එහෙම වුණොත් එහෙම නල උපුරලා යන්න පුළුවන්. හරිද? එතනින් දැන් ප්‍රෙෂර් එකත් එක්ක. ඒකින්ද මේ වගේ සැපයීමකින් සේවා සැපයීමකින් ලබා ගන්නකොට විතරයි මේ වැඩේ කරන්නේ. ඒත් මේ පැත්තේ මෙහෙ තමයි සේවා සැපයීම. මේක ජල මනුව වෝටර් මීටරය. මේක අනාගමන කපාටය. අනාගමන කපාටය. මේක උඩිස් ටැංකිය. එතකොට මේකෙන් තමයි අපි ජලය භාවිතා කරන්නේ. මෙතනින්ම සාමාන්‍ය විදිහට අර නැවතුම් කපාටයක් දාලා ස්ටොප් වෑල් එකක් දාලා අපි ජලය පරිභෝජනය කරනවා. පරිභෝජනය. මේක උඩිස් ටැංකිය. මේක නැවතුම් කපාටය. ඉතින් අපිට ඕන වෙලාවට මෙතනින් සැපයීම නවත්තන්න පුළුවන් ස්ටොප් වෑල් කියලා අපි මේකට කියන්නේ. ලොකු පීඩනයකට වෘත්ති දෙන්න පුළුවන් වෑල් එකක් මේකෙන් ටක් ගාලා අපිට මේක නවත්තන්න පුළුවන්. සප්ලයි එක නවත්ත ගන්න පුළුවන්. හරි. එතන මේකෙත් තියෙනවා වොෂ් අවුට් නලයක් නැත්නම් සේදුම් නලයක් මේකටත් යොදලා තියෙනවා. සේදුම් නලය. හරි. ඊට පස්සේ ওই කාරණා ටික පැහැදිලි කරලා තියෙනවා. පහළ ඒකේ විශේෂ කරුණු. ඒකේ බලන්න තුන්වෙනි තරු ලකුණේ දාලා තියෙනවා. ජල සේවා සැපයීම මගින් ජලය සැපයීමේදී උපාංග වලට දරාගත හැකි වන සහ ප්‍රමාණවත් ජල ප්‍රවාහයක් ලැබෙන පරිදි බාර් 1 සිට බාර් 6 දක්වා වන පරාසයක පීඩනයක් යටතේ ජලය බෙදා හැරීම සිදු කරයි. ඒ කියන්නේ දැන්
මෙතන අදහස් කරන්නේ පීඩනය. දැන් මෙන්න මේ අවශ්‍ය දැන් මේක කියන ප්‍රමාණවත් සහ දරාගත හැකි වන පරිදි. මෙන්න මේ කාරණා දෙකම ඉෂ්ට වෙන්න ඕන. ඒ කියන්නේ අපිට සේදුම් කාර්යයක් කරගන්න තරම් ප්‍රමාණවත් ප්‍රෙෂර් එකක් පීඩනයක් ජලයේ තියෙන්න ඕන. හරිද? උදේ අවශ්‍ය පීඩනය තුරාම සේදුම් කටයුතු එහෙම කරගන්න බෑ හරියට. නේද? අපිට දැන් නාන්න ගත්තත් අපි ෂවර් එකකින් නානකොට අවශ්‍ය ප්‍රෙෂර් එක නැති වුනහම ඒක හරියට අපිට කරගන්න අමාරුයි. ඒක නිසා පීඩනයක් වැදගත් වෙනවා. එහෙමයි කියලා පීඩනය ගොඩාක් වැඩි කරොත් එහෙම උපාංග වලට හානි වෙනවා. දැන් සමහර වෙලාවට ඔය ප්‍රෙෂර් එක හරියට බැලන්ස් නැති වුනහම විශේෂයෙන්ම නල මේ නල වර්ග පිපිරීමට ලක් වෙනවා. වෑල් කැඩිලා යනවා. ඊට පස්සේ ටැප් කැඩෙනවා අඩු කාලයකදී. ඒවයි ආයු කාලය අඩු වෙනවා. දැන් සමහර ටැප් එහෙම ප්ලාස්ටික් PVC ටැප් වර්ග එහෙම සමහරලාට ඉක්මනට කැඩලා යනවා. මේ ප්‍රෙෂර් එක දරා ගන්න බැරුව. ඒ නිසා මේ ප්‍රෙෂර් එක හරියට තියෙන්න ඕන පරාසයක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි ගෘහස්ත ජල සැපයුම් පද්ධතියක ප්‍රෙෂර් එක පවත්වාගෙන යන්නේ බාර් 1 ඉඳලා 6 දක්වා. මේ බාර් කියලා කියන්නේ ප්‍රෙෂර් එක මනින ඒකකයක්. මොකද ඇත්තටම මෙතන බාර් වලින් මේක අරගෙන තියෙන්නේ සාමාන්‍යයෙන් බාර් එකක් කියලා කියන්නේ පැස්කල් වලින් ගත්තොත් එහෙම ලක්ෂයක් 10 5 වෙනි බලයක් පැස්කල්. ඔක තමයි බාර් සහ පැස්කල් අතර තියෙන සම්බන්ධය. එතකොට දැන් පැස්කල් වලින් මේක කියන්න ගියොත් එහෙම අපිට ලක්ෂ ගණන් කියවන්න වෙනෝනේ. නේද? දැන් බාර් 1යි කියන එක අපිට කියන්න ඕන පැස්කල් ලක්ෂයයි. බාර් 6යි කියන එක කියන්න ඕන පැස්කල් ලක්ෂ 6යි. එහෙම අර මේ එකක භාවිත කිරීම පරිහරණය අපහසුතාවයෙන් හින්දා මේක බාර් කියන වර්ගයෙන් අපි ප්‍රකාශ කරන විශේෂයෙන්ම ජලනල සම්බන්ධ පීඩනය. එතකොට බාර් 1 සිට 6 දක්වා පීඩනයක් තමයි අපි සාමාන්‍ය ජලනල පද්ධතියක පවත්වාගෙන යන්නේ සහ ඒ උපාංග. එතකොට මේ විවිධ නිෂ්පාදකයෝ ඒ ස්ලෝන් කියයි නේද? ආපිකෝ අනම්මනම් ඔහොම ජලනල උපාංග නිෂ්පාදනය කරන ආයතන විසින් ඒ ප්‍රමිතින්ට අදාළව උපාංග නිෂ්පාදනය කරලා තියෙන ඔන්න ඔය කියන ප්‍රෙෂර් රේන්ජ් එක පීඩන පරාසයට ගැලපෙන්න. හරිද? ඒක පුළුවන් නම් ඒක හයිලයිට් කරගන්න. මොකද බාර් 1 සහ 6 දක්වා පීඩන පරාසය කියන එක. ඊළඟට ඉතා ඉහළ උස සහිත ගොඩනැගිලි සඳහා සාමාන්‍ය පීඩනයක් ඇතේ ජලය ලබා ගැනීම ප්‍රායෝගිකව අපහසු වන නිසා අධිපීඩන පොම්ප ප්‍රෙෂර් බූස්ටර් පම්ප් කියන එකක් භාවිත කරනවා. ඒ කියන්නේ දැන් දැන් මේ සාමාන්‍ය මේ ගෙවල් වලට මේ තියෙන උඩිස් ටැංකි වල ඉඳලා එන. ඒ කියන්නේ ජල සම්පාදන මණ්ඩලයේ තියෙන උඩිස් ටැංකි වල ඉඳලා එන ජලයේ පීඩනය ගෙවල් වලට ප්‍රමාණවත් නොවුනට සමහරලාට ඉතා උස ගොඩනැගිලි. දැන් අපි දන්න සාමාන්‍ය කොළඹ නගරය ආශ්‍රිතව එහෙම ගියොත් එහෙම ඔය තියෙන ෆ්ලැට් එහෙම ගොඩක් තියෙන උස බිල්ඩින් තියෙන. නේද? තට්ටු 20 30 ගණන් 40 ගණන් ඔන්නෝම ගණන් ප්‍රමාණ වලට දක්වා තට්ටු තියෙනවා. එතකොට මෙන්න මේ මහල් ප්‍රමාණයක් දක්වා ජලය උඩට ගමන් කරන්න ඉහළ මහල් වලට ජලය ගමන් කරන්න අර තියෙන උඩිස් ටැංකි වලින් හදලා දෙන ප්‍රෙෂර් එක මදි. ඒ නිසා ඒ වගේ ගොඩනැගිලි වලට ජලය පොම්ප කිරීම සඳහා වෙනම ප්‍රෙෂර් බූස්ටර් පම්ප් කියලා වෙනම පොම්ප ජාතියක් භාවිත කරලා අර එන ජල ප්‍රවාහය පීඩනය වැඩි කරලා ඉහළට පොම්ප කිරීමක් කරනවා. ඒ විදිහට තමයි ඒවයි ජලය භාවිත කරන්නේ. මොකද ඒවයි එක උඩිස් ටැංකියක් දෙකක් තියාගෙන වැඩ කරන්න බෑ. සාමාන්‍ය එක ෆ්ලෝ එකකට ටැංකි කිහිපයක් භාවිත කරලා ඒ ටැංකියෙන් ටැංකියට වෙනම ජලය පොම්ප කරලා තමයි ඒ ජලය භාවිතා කිරීම කරන්නේ. සාමාන්‍යයෙන් ෆ්ලෝස් අපි ගත්තොත් සාමාන්‍ය තට්ටු 3කට විතර වගේ එක ටැංකි සෙට් එකක්. එහෙම තමයි ඔය ලොකු ෆ්ලැට් වල එහෙම මේ ජල ගබඩා ටැංකි ස්ථාපනය කරලා තියෙන්නේ. ඉතින් ඒවට ජලය පොම්ප කිරීමේදී ප්‍රෙෂර් බූස්ට් පම්ප් කියන එක කියන්නේ අධිපීඩන පොම්ප භාවිතා කරනවා ඒ අවශ්‍ය පීඩනය පවත්වා ගන්න. ඊළඟට ජල ගබඩා ටැංකි නිර්මාණයේදී PVC ප්ලාස්ටික් හෝ මල නොකන වාහන වලින් නිපදවන ලද ටැංකි භාවිතා කළ හැකි අතර අවශ්‍ය විටක කොන්ක්‍රීට් වලින් නිර්මාණය කරගත හැකියි. මොකද අපිට ඕන නම් කොන්ක්‍රීට් වලින් ටැංකියක් නිර්මාණය කර ගන්න පුළුවන්. එතකොට කොන්ක්‍රීට් වලින් නිර්මාණය කරාම තියෙන වාසිය තමයි කල් පැවැත්ම ගොඩාක් වැඩි, ශක්තියත් වැඩි. ඔය ගස් අතු කඩාගෙන වැටුණත් මොනවා වැටුණත් කොන්ක්‍රීට් එක හයියට තියෙන හින්දා කොන්ක්‍රීට් වලින් ටැංකිය හැදුවාම ලොකු කාලයක් අපිට ඒක භාවිතා කරන්න පුළුවන්. හැබැයි ඒකේ අවාසිය තමයි
අපිට හදිසියෙ හරි ටැංකිය තියෙන තැන වෙනස් කරන්න වුණොත් මාරු කරන්න විදියක් නැහැ. මොකද කොන්ක්‍රීට් වලින් හැදුවට පස්සේ එහා මෙහා ගෙනියන්න බෑ ටැංකිය. හැබැයි PVC ටැංකි භාවිත කරන එකේ වාසිය තමයි අපිට කල්පැවැත්ම අඩුයි. නමුත් අපිට ටැංකිය තියෙන තැන අවශ්‍ය වෙලාවට මාරු කරන්න පුළුවන්. එතකොට ටැංකියේ ක්වොලිටි එක ටැංකිය ඉතින් ඔය මොනවා හරි භාවිතා කරන්න බැරිම තත්ත්වයකට આવොත් ඒක අයින් කරලා අලුත් ටැංකියක් අපිට ගෙනල්ලා එතෙන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේ නිසා PVC ටැංකි භාවිත කිරීමේ වාසිත් තියෙනවා. ඒ වගේම අවාසිත් තියෙනවා. කල්පැවැත්ම හැබැයි PVC ටැංකි වල සාමාන්‍යයෙන් ටිකක් අඩුයි. right. ඊට පස්සේ මෙන්න විශේෂ කාරණයක් තියෙනවා. මේ අවසාන තරු ලකුණ බලන්න. ගෘහස්ත ජල ටැංකියක ධාරිතාව නිර්මාණය කිරීමෙන් දිනකට පුද්ගලයෙකුගේ ජල පරිභෝජනය ලීටර 100ක් ලෙස දක්වා දින දෙකක් සඳහා ජල ගබඩා කර ගැනීම සඳහා ධාරිතාවය නිර්මාණය කරයි. ඒ කියන්නේ මෙන්න මේ කොච්චර ජල ප්‍රමාණයක ටැංකියක් අපි ගෙදර හයි කරන්න ඕනද කියලා තීරණය කරන විදිය. ඒකට සාමාන්‍යයෙන් ලෝකේ ප්‍රකාශ කරලා තියෙනවා පුද්ගලයෙක්ගේ දෛනික ජල පරිභෝජනය. ඒ කියන්නේ ඒක පුද්ගල ඔකට අපි කියනවා ඒක පුද්ගල දෛනික ජල පරිභෝජනය. ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් දිනකට බොන්න නාන්න ඔක්කොටම පාවිච්චි කරන ජල ප්‍රමාණය ලීටර 100ක් කියලා උපකල්පනය කරනවා. ලීටර 100ක්. එච්චර පාවිච්චි කරනවා. හරි. බොන්නේ නැහැ ලීටර 100ක්. නමුත් අපි සේදුම් කටයුතු සඳහා ඒ ප්‍රමාණය යනවා. දල වශයෙන්. හරිද? ඒක තමයි දාලා තියෙන ප්‍රමාණය. ඊට පස්සේ ටැංකියක සාමාන්‍යයෙන් අපි ජලය ගබඩා කරන්නේ උපරිම දින දෙකක් සඳහා විතරයි. නමුත් ඇත්තටම ඒක සමහර වෙලාවට වෙන්නේ ඔය විශේෂයෙන්ම මේක මේ ජල සුරක්ෂිතතාව පිළිබඳ විශේෂිත තියෙන ආයතන වලින් විසින් මේක ප්‍රකාශ කරලා තියෙන කාරණයක් වතුර ටැංකියක දවස් දෙකකට වඩා ජලය තියාගන්න එපා කියලා. නමුත් සමහර වෙලාවට බලන්න ගෙවල් වල ජලය වතුර ටැංකිය ගහලා තිබ්බහම දැන් සමහර වෙලාවට ජලය පරිස්සම් කර ගන්න ඕනේ කියලා දවස් ගාණක් විතර අර ගහපු වතුර ටික පරිස්සමෙන් පාවිච්චි කරගෙන ගියොත් සතියක් විතර ඒ ජලය පානීය ජලය තත්ත්වයට ඇත්තට සුදුසු වෙන්නේ නැහැ. හරිද? ඉතින් ඒක නිසා මොකද අපි දන්නවා ජලය අර පිරිපහදු කරපු ජලය වුණත් ඊට පස්සේ නිකන් සාමාන්‍ය විදිහට තියෙන්නේ ඒවට බැක්ටීරියා දවසින් දවස ආසාදනය වෙන ප්‍රමාණය වැඩි වෙනවා. වායුමය දූෂක එකතු වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා ඒ ජලය දිගින් දිගටම තියෙනවයි කියලා කියන්නේ ඒකේ තේරුමේ ජලය අපවිත්‍ර වීමේ අවදානම වැඩි. ඒක නිසා සාමාන්‍යයෙන් දින දෙකක් තමයි ජලය තියාගන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් පුජ්‍යලේකුගේ ජල එක පුජ්‍යලයක් සඳහා ජල ටැංකියක ධාරිතාවය ප්‍රකාශ කරන ලීටර් 200ක්. ඒ කියන්නේ එක දවසකට පුජ්‍යලයක් ලීටර් 100ක් භාවිත කරනවා කියලා හදාගෙන සාමාන්‍ය ප්‍රමාණය ඇවරේජ් එකක් අරගෙන ඒ කියන්නේ පුජ්‍යලයා දින දෙකක් භාවිත කරොත් ඔන්න ලීටර් 200ක් තියෙනවා. ඊට පස්සේ ඉතින් අපි ඕක වැඩි කරනවා ගෙදර ඉන්න පුජ්‍යලයින් ගන්න. පුජ්‍යලේ 5 දෙනෙක් ඉන්නවා නම් 5 දෙනාගෙන් වැඩි කරනවා. එතකොට 200යි 5යි 1000. කියන්නේ ලීටර් 1000ක ධාරිතාවයක් තියෙන ටැංකියක් තමයි මේ ගෙදරට සුදුසු වෙන්නේ. ඉතින් ඒක තමයි ඔය ප්‍රකාශනයකින් දක්වලා තියෙන්නේ ජල ගබඩා ටැංකියේ ධාරිතාවය ප්‍රකාශ කරන ආකාර කියලා. මේක 2023 විභාගිත රචනා පේපර් එකෙත් අහලා තිබ්බා. ජල ගබඩා ටැංකියේ ධාරිතාවය ප්‍රකාශ කරන්නේ ඒක හයිලයිට් කරගන්නේ ප්‍රකාශනය පුජ්‍යලේකුගේ දෛනික ජල පරිභෝජනය වැඩි කරනවත් දෙකෙන් දින දෙකෙන් මොකද එක්කෙනෙක් ටැංකියේ ජලය තියාගන්න පුළුවන් උපරිම කාලය දින 2යි. ඒතර දින දෙකෙන් වැඩි කරන්නේ ඒකයි. ඊට පස්සේ ඒක වැඩි කරනවා පුජ්‍යලයෝ ගානේ. එතකොට අවශ්‍ය ටැංකියේ ජල ධාරිතාවය අපිට ලබා ගන්න පුළුවන්. ඒක තමයි ඔය දක්වලා තියෙන්නේ. හරි. ඒතර මෙතන ලීටර් 100 කියලා කියන්නේ ඒක පුජ්‍යලයේ දෛනික ජල පරිභෝජනය. මෙතන තියෙන්නේ තියාගන්න පුළුවන් ටැංකියේ දින ගණන. මෙතන තියෙන්නේ ඒ ජල ටැංකිය භාවිතා කරන නැත්නම් ඒ නිවසේ ඉන්න පුජ්‍යලයන් ගණන. ඒතකොට ඕකෙන් අපිට ටැංකියක ධාරිතාවය හදාගන්න පුළුවන්. ඔයගොල්ලෝනේ දැන් ගෙදරට වතුර ටැංකියක් ගන්න යනවා නම් මෙන්න මේ විදිහට තමයි අපි තීරණය කරන්න ඕන මොන ධාරිතාව මොන කැපැසිටි එකක් තියෙන ටැංකියක්ද භාවිත කරන්න කියලා. හරි. ඒකේ උදාහරණයක් දීලා තියෙනවා. පුජ්‍යලෙන් 5 දෙනෙකු සහිත නිවසක් සඳහා පැවති ජල ටැංකියේ ධාරිතාවය සොයන්න කියලා. ඒකට ඒකේ ඒක පුජ්‍යලයේ දෛනික ජල පරිභෝජනය ලීටර 100යි. දින 2යි. ඒකට නිවසේ සමාජිකයෝ 5 දෙනයි. ඒක වැඩි කරාම ලීටර් 1000ක් ඇවිල්ලා තියෙනවා.
හරි. ඒක highlight කරගන්න. ඊළඟට තියෙනවා ගෘහස්ත ජල පද්ධතිය තුළ ජල නල තෝරා ගැනීම. හරිද? මෙන්න මේ සාමාන්‍ය ගෘහස්ත ජල පද්ධතිය ජල නල තෝරා ගැනීමේදී අපි අනුගමනය කරන්න ඕන ක්‍රමවේද හරි. එතකොට මේ දැන් මෙන්න මේ මම මේක පොඩ්ඩක් බැලුවේ SLS එක දැන් මේ සාමාන්‍යයෙන් UPVC ජල නල සහ PVC සහ UPVC ජල නල වල අපි භාවිතා කරන මේක ආයතනයක් විසින් දක්වලා තියෙන මේ දැන් බලන්න මේකේ මේකේ දක්වලා තියෙනවා මෙතන තියෙන මේ විවිධ ජල නල උපාංග වර්ග ටික. එතකොට ඒ ජල නල උපාංග ගත්තාම මේ සාමාන්‍යයෙන් මෙතන බලන්න පුළුවන් UPVC බට තමයි සාමාන්‍යයෙන් අපි මේ දක්වලා තියෙන. එතකොට මෙන්න මේ UPVC බට වලට SLS 147 තමයි මේක තමයි සාමාන්‍ය ප්‍රමිතිය විදිහට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ UPVC ෆිටින්ස් වලට ඒ කියන්නේ මේ ජල නල උපාංග විශේෂයෙන්ම ඔය T වැල් සොකට් ඊට පස්සේ ජංක්ෂන් වගේවට භාවිත කරන්නේ SLS 659 කියන ප්‍රමිතිය. කියන්නේ මෙන්න මේ ප්‍රමිතීන්ට අදාළව තමයි සාමාන්‍යයෙන් මේක භාවිත කරන මේ ප්‍රමිතින අංක අලුත් මේවා. ඒ කියන්නේ මම මේක මේ මෙතනින්ම ගත්තේ මේ. ඒ කියන්නේ වෙනස් වෙච්ච අප්ඩේටඩ් වෙච්ච අලුත්ම ප්‍රමිති ටික තමයි මේක මේ දක්වලා තියෙන්නේ. හරිද? ඒත් මේක අපිට අතර වැදගත් වෙන්නේ මෙන්න මේ දෙක. නලවලට තියෙන SLS 147 ෆිටින්ස් වලට තියෙන ෆිටින්ස් කියලා කියන වලට පේනවා මේ තියෙන වෑල් වර්ග. ඒවට තියෙන SLS 659 මෙන්න මේ ප්‍රමිති දෙකට අදාළව තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට දැන් මේකේ අපිට ටියුට් එකේ දීලා තියෙන එක බලන්න. ටියුට් එකේ තියෙනවා විශ්වලව පවතින ජලය ගෘහය තුළ පරිභෝජනය අරඹූ සැනින් ප්‍රධාන සැපයුම් නලය සිට චලනය වීමට පටන් ගනී. මෙහිදී ජල ප්‍රවාහයේ පීඩනයට ඔරොත්තු දෙන පරිදි UPVC නල තෝරාගත යුතුය. එතකොට මෙන්න මේ UPVC නලවල මේ තියෙනවා මේ කැටගරි එකක් type 200 ඉඳලා type 1000 වලට එනකම් සාමාන්‍යයෙන් තියෙනවා මේ ජල නල UPVC නලවල කාණ්ඩ type 200 ඉඳලා 1000 වලට එනකම් මේක සාමාන්‍යයෙන් අතරම අපි ගොඩක් භාවිත කරන්නේ ඔය type 600 සහ type 1000 කියන වර්ග තමයි සාමාන්‍යයෙන් අපි ගෘහ අවශ්‍යතාවලට මේ
භාවිතා කරන්නේ. දැන් එතකොට මේකේ කියනවා දැන් සාමාන්‍ය මෙන්න මේ මොකද්ද මේ ටයිප් කියන එකේ කියන්නේ ටයිප් කැටගරි එකකින් කියන්නේ කියන එක. දැන් සාමාන්‍යයෙන් මේ ජල නලයක නලයක් අපි තෝරගන්නේ ඒ නලය පොරොත්තු දෙන පීඩනය සලකලා. ඒ කියන්නේ එයා කොච්චර ජල පීඩනයකට උපරිම වශයෙන් පොරොත්තු දෙනවද කියන එක තමයි අපි එතෙන්දි බලන්නේ. ඒකට සාමාන්‍යයෙන් දැන් මේකේ තියෙනවා මේ ටයිප් 1000 කියලා කියන්නේ ටයිප් 1000 කියලා කියන්නේ ටයිප් 1000 යනු ජලය මීටර 100ක උස ද්‍රව ස්ථිති පීඩනයක් බාර 10ක පීඩනයක් යටතේ දරාගත හැකි නල වේ. ඒ කියන්නේ මේ දරා ගන්න පුළුවන් පීඩනය තමයි මෙතනින් මේ දක්වලා තියෙන්නේ. එතකොට මේ හරිද? මෙන්න මෙහෙම කතාවක් ඔය කියන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි මේ දැන් ජල පීඩනයේ බාර වලින් අපි මයින්නවනේ. හරිද? එතකොට දැන් ඔය එකේ ඔය ටයිප් 1000 කියන එක කියන වතුර බට්ට. ඒ කියන්නේ මේක ගහලා තියෙන SLS ප්‍රමිතියත් එක්ක තියෙන කතන්දරයක්. ටයිප් 1000 කියන එකේ තේරුම මේ අපි හිතමු මීටර 100ක උස ජල පීඩනය. කියන්නේ මීටර 100ක් මගින් නැති කර මීටර 100ක උස තියෙන මෙන්න මේකේ ජලයේ උස මීටර 100යි. එතකොට මෙතන ඇති කරන පීඩනයක් තියෙනවනේ. ඒකට සාමාන්‍යයෙන් ජල කඳක් මගින් ඇති කරන පීඩනය අපි කොහොමද හොයන්නේ? ඔයගොල්ලෝ SFT වලත් ඉගෙනගෙන ඇති. නැත්නම් O level කාලේ විද්‍යාවට ඉගෙනගෙන ඇති HROG කියලා. හරි. ඒතර රෝ කියලා කියන්නේ මේ ජලයේ ඝනත්වය ඒක නියතයක්. ජලය නිසා G කියන්නේ ගුරුත්වජ ත්වරණය. H කියලා කියන්නේ මෙන්න මේ ජල කඳේ උස. ඒ කියන්නේ මේ ජල කඳේ උස මත මේකේ පීඩනය රඳා පවතින. එතකොට මේක කියන්නේ මීටර 100ක ජල කඳක්. මීටර 100ක් උස ජල කඳක් බාර් 10ක පීඩනයක් යටතේ දරා ගන්න පුළුවන් නම් මේ නලයකට ඒක ටයිප් 1000 කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. ඒ වගේම ටයිප් 600 කියලා තියෙනවා. අරකම තමයි මීටර 100ක. මෙන්න මේ ජල කඳක පීඩනය බාර් 6ක පීඩනයකට මේ ජල කඳක් මගින් ඇති කරන ප්‍රෙෂර් එක බාර් 6ක පීඩනයකින් දරා ගන්න පුළුවන් නම් අන්න ඒ නල වලට කියන ටයිප් 600 කියලා. එතකොට ඔය නල වර්ග දෙක තමයි සාමාන්‍යයෙන් භාවිත කරන්නේ. අපි කඩේට ගියාම ගෙදර අපි මොකක් හරි ජල නල පද්ධතියක් මොනවා හරි ස්ථාපනය කරගන්න ගියාම අපි භාවිත කරන්නේ මෙන්න මේ ටයිප් 600 කියන නල වර්ගය තමයි භාවිතා කරන්නේ. ඔය ටයිප් 1000 කියන එක භාවිත කරන්නේ සාමාන්‍යයෙන් ඔය ඉහළ අර මං ඉස්සෙල්ලා කිව්වේ ලොකු ෆ්ලැට් වල වගේ ලොකු උස ගොඩනැගිලි වල භාවිතා කරන මේ ජල නල පද්ධති වලට තමයි ඒක භාවිත කරන්නේ. මොකද එතෙන්දී අනිවාර්යයෙන්ම ප්‍රෙෂර් එක දරා ගන්න පීඩනය සාමාන්‍ය පීඩනයට වඩා වැඩි වෙන්න ඕනේ. මොකද එතෙන්දී ක්‍රියා කරන පීඩනය වැඩි. ඒක නිසා ඔන්නෝක තමයි ටයිප් 600 සහ ටයිප් 1000 කියලා කියන්නේ. ඒතර මේකේ ටයිප් සාමාන්‍ය 200 වල ඉඳලා තියෙනවා. තිබ්බට ඔය අපි භාවිතා කරන්නේ සාමාන්‍යයෙන් ගෘහ කටයුතු වලට ටයිප් 600 කියන එක. මේක සමහරලාට ඔයගොල්ලෝ බලන්න ගෙදර ස්ලෝන් හරි මොනවා හරි බටයක් ගෙන අප එකක් තියෙනවා. මේකේ මේක ගහලා තියෙනවා ටයිප් 600 කියන එක ගහලා තියෙනවා. එහෙම නැත්නම් SLS එක මේ SLS එකත් මට ඉස්සෙල්ලා මේක දෙන්න බැරුණා. ඒකත් ඔයගොල්ලෝ ඔතනින් නෝට් එකක් දාගන්න ලියාගන්න. නලවලට තියෙන්නේ මේ UPVC නලවලට තියෙන්නේ SLS 147. UPVC fittings එහෙම නැත්නම් සොකට් වර්ග උපාංග වලට තියෙන්නේ SLS 659. හරිද? මේවා සමහරට අහන්න පුළුවන් ප්‍රමිති පාඩමත් එක්ක සම්බන්ධ වෙලා. ඒ හින්දා ওই ප්‍රමිති ටික තනින් නෝට් එකක් දාගත්තට ගැටලුවක් නැහැ පැත්තකින්. හරි. ඊට පස්සේ කියනවා නලය තුළ ජලය ගමන් කිරීමේදී ඇතිවන දුෂ්ටාවිතාවයේ හේතුවෙන් පීඩනය හානි වීම සිදුවේ. මේ නිසා ජලය ගමන් කළ හැකි උස අඩු වීම සිදු වේ. දැන් ඔය කියන පීඩනය තියාගත්තට ඔය කියන ප්‍රෙෂර් එක අපි හැදුවට
ජලයේ තියෙන දුෂ්‍රාවිතාවය නිසා. විස්කොසිටි එක. ඒක මොකද්ද මේ විස්කොසිටි එක කියලා කියන්නේ? මේක ඔටෝමොබයිල් පාඩමේදීත් විස්කොසිටි එක කතා වෙනවා ස්නේහකට ඒක සම්බන්ධව කතා කරද්දී. දුෂ්‍රාවිතාවය. එතකොට දැන් සමහර වෙලාවට දුෂ්‍රාවිතාවය කට්ටිය කියන්නේ මේ ද්‍රවයක ඝනකම කියන එක. නමුත් එහෙම එකක් නෙවෙයි. දුෂ්‍රාවිතාවය කියන්නේ ජල ප්‍රවාහයක් ගලාගෙන යනකොට ඒ ජල ප්‍රවාහයේ ජල ස්තර අතර ඇති වුණු පොඩි ඝර්ෂණයක් ප්‍රතිරෝධී බලයක්. එක ජල ස්තරයක් තව ජල ස්තරයක් උඩ යනකොට ඇති වෙනවා ප්‍රතිරෝධී බලයක්. ඒ වගේම ජලය මේ වගේ නලයක ස්පර්ශ වීගෙන යනකොට නලයත් එක්ක ස්පර්ශ වෙන තැන නලයෙන් ඇති කරනවා ප්‍රතිරෝධයක්. වෙන්න මේ ප්‍රතිරෝධය මේක නිකන් ඝර්ෂණය වගේ. අර හරියට අපි දැන් මොකක් හරි වස්තුවක් පෘෂ්ඨයක් දිගේ මෙහෙම තල්ලු වෙලා යනකොට ඒ පෘෂ්ඨය මගින් ඇති කරනෝනේ ඝර්ෂණ බලයක්. ඒ වගේ ජලය කියන එක පෘෂ්ඨයක් දිගේ ඔහොම ඇතිල්ලීගෙන ගමන් කරනකොට ඒ නලයෙන් ඒ පෘෂ්ඨයෙන් ඇති කරන ප්‍රතිරෝධී බලය තමයි දුෂ්‍රාවිතාවය කියලා කියන්නේ. ඒතර මෙන්න මේ දුෂ්‍රාවිතාවය වැඩි වෙනකොට දුෂ්‍රාවිතාවය වැඩි වෙනකොට පද්ධතියක ජලය ගමන් කරන දුර අර මොකද අර ඇති කරන ප්‍රෙෂරයේ පීඩනයෙන් මෙන්න මේ ප්‍රතිරෝධ බලයට එරෙහිව කියන්නේ මේ ප්‍රතිරෝධී බලයට එරෙහිව අර තියෙන පීඩනයේ කාර්ය කරනවා. මොකද ඇත්තටම පීඩනය කියන එක ගත්තාම ශක්තියක්. පීඩන ශක්තියක් නේ තියෙන්නේ. එතකොට දුෂ්‍රාවිතාවය නිසා මොකද වෙන්නේ? මෙන්න මේ ඇති වෙන ප්‍රතිරෝධී බලවලට එරෙහිව කාර්ය කරන්න සිද්ධ වෙනවා. එතකොට කාර්ය කරනකොට වෙන්නේ ඒකේ ශක්තිය අඩු වෙනවා. එතකොට ඒක යන්න පුළුවන් උස ප්‍රමාණය මොකද වෙන්නේ? අඩුවීමක් වෙනවා. ජලය ගමන් කරන්න පුළුවන් උස ප්‍රමාණය අඩුවීමක් වෙනවා. ඒක නිසා අපි සාමාන්‍යයෙන් මේ ජලය ගමන් කරනකොට මේ ජල නලවල ප්‍රමාණය මේකට බලපාන. සාමාන්‍යයෙන් ජල නලවල ප්‍රමාණය එහෙම නලවල විස්කම්භය එහෙම අඩු වෙනකොට මේ ඇති වෙන දුෂ්‍රාවිතාවය වැඩි වෙනවා. හරිද? ඒ කියන්නේ දැන් අපිට දැන් සාමාන්‍ය හිතන එක තමයි පොඩි නල පාවිච්චි කරාම වතුරවල අපි කියන වේගය පීඩනය වැඩි කියලා නෑ. පීඩනය වැඩි වෙන්නේ පොඩි නලයක් භාවිත කරාම ජල පහර වේගය තමයි වැඩි වෙන්නේ. හරි? දැන් අර අපි හෝස් එකකින් වතුර ගහනකොට හෝස් එකේ භාගයක් මෙහෙම වහගත්තාම වතුරේ වේගය තමයි වැඩි වෙන්නේ. පීඩනය වැඩි වෙන්නේ. ජල පහර වේගය තමයි වැඩි වෙන්නේ. එතකොට පීඩනය නෙවෙයි. සමහර අය වැරදියට කියන එහෙම කරාම පීඩනය වැඩි වෙනවා. ප්‍රෙෂර් එක වැඩි වෙනවා කියලා. ප්‍රෙෂර් එක නෙවෙයි වැඩි වෙන්නේ. එතනදි වැඩි වෙන්නේ ජල පහර වේගය විතරයි. එතකොට මේ සාමාන්‍යයෙන් කුඩා නල භාවිත කරනකොට වෙන්නේ දුෂ්‍රාවිතාවයේ එන ප්‍රමාණය දුෂ්‍රාවිතාවයේ රියැක්ට් වෙන ප්‍රමාණය වැඩි. එතකොට අර කුඩා නල භාවිත කිරීමේදී දුෂ්‍රාවිතාවයෙන් ඇති වෙන බලපෑම වැඩි නිසා ජලය ගමන් කරන්න පුළුවන් උස ප්‍රමාණය ප්‍රෙෂර් එක අඩුවීමක් සිද්ධ වෙනවා. ඒ නිසා වතුර වේගෙන් ගියාට වැඩක් නැහැ. ප්‍රෙෂර් එක අඩු වුනහම ඒකෙන් ඇති වැඩක් නැහැ. ඒක හරියට මෙන්න මෙහෙම දැන් හිතන්න සමහර වෙලාවට ෂවර් එකකින් අපි නානකොට ෂවර් එකෙන් චූටි අර සිදුරු අතරින් වතුර එනකොට වතුරේ වේගය වැඩි ප්‍රෙෂර් එක අඩුයි. අපිට නිකන් දැනෙන්නේ නැහැ. සමහර වෙලාවට මල ගැලෙව්වට පස්සේ වතුර ඊට වඩා හයියෙන් ඔලුවට වදින. ඒ කියන්නේ ප්‍රෙෂර් එක එතකොට වැඩි. මොකද එතෙන්දී විස්කම්භය වැඩි වෙලා තියෙන නිසා. ඒකෙන් හින්දා වේගය සහ පීඩනය කියන දෙක බටලා ගන්න එපා. නලවල සයිස් එක කුඩා වුණාම වෙන්නේ පීඩනය වැඩි වෙන එක නෙවෙයි ජලයේ වේගය වැඩිවීම විතරයි. ප්‍රෙෂර් එක වැඩි වෙන්නේ නැහැ. හරිද? ඒක තමයි මෙතන මේ කියන්නේ. හරි. ඊළඟට ජල සැපීම පද්ධතිය තුළ ප්‍රමාණවත් ජල ප්‍රවාහයක් සැපීම සඳහා ඊට ගැළපෙන විස්කම්භයකින් නල තෝරා ගැනීම කරන්න ඕන කියලා. මෙන්න මේ විස්කම්භ ටික මිලිමීටර වලින් තමයි මේ විස්කම්භ ටික දීලා තියෙන්නේ. හැබැයි මිලිමීටර වලින් විස්කම්භ දුන්නට ඇත්තටම ඕගොල්ලෝ ගෙවල් වලදී ඔය බාස්ලා සමහරලාට වතුර බට අර මේ ගේන්න කියනකොට මිලිමීටර ගණන් නෙවෙයි කියන්නේ. අඟල් වලින් තමයි කියන්නේ. හරිද? නමුත් ඔය අඟල් සහ මිලිමීටර අතර තියෙන සම්බන්ධතාවය වල පොඩි ගැටලු තියෙනවා. දැන් උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් අපි ඔතෙන්දී භාවිත කරන මිලිමීටර් 16 නලයක් භාවිත කරනවා. නමුත් දැන් නම් 16 විතර භාවිත කරන අඩුයි 16ක ඔය භාවිත කරන්නේ සාමාන්‍යයෙන් අර මේ වයරින් වැඩවලට තමයි ඔක පාවිච්චි කරන්නේ. ඒකට සාමාන්‍යයෙන් මිලිමීටර් 20න් තමයි පටන් ගන්න. හරිද? එතකොට මිලිමීටර 20 මිලිමීටර් 16ක් තියෙනවා. මිලිමීටර් 16 කියලා කියන්නේ මේ තුන් කාලෙන් භාගේ.
හරිද? ඔක හරියට. නමුත් ඕකට කියන්නේ අඟල් භාගේ බටේ කියලා. හරිද? අඟල් භාගේ බටේ කියලා තමයි භාෂා කියන්නේ. ඇත්තටම අඟල් භාගේ බටයක් නැත. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ගෙදර ටැප් හයි කරලා තියෙන බටේ මම මේ කියන්නේ. හරි. ගෙදර ටැප් හයි කරලා තියෙන බටය මිලිමීටර් 16 එකක්. හරිද? ඔකේ මෙට්‍රික් අගේ මිලිමීටර් 16යි. ගෙදර ටැප් එක හයි කරලා තියෙන බටේ. හැබැයි ඕකට භාෂා කියන්නේ අඟල් භාගේ බටේ කියලා. හැබැයි ඕකේ අඟල් භාගයක් නැහැ. හරිද? ඕකේ තියෙන්නේ තුන් කාල කියන එක භාගයට බෙදලා. ඒ කියන්නේ අඟල් තුන් කාල. තුන් කාල කියලා කියන්නේ 4න් 3යි ඉන්ච්නේ අඟල්. ඕක දෙකට බෙදුවාම 8න් 3යි ඉන්ච්. හරිද? 8න් 3යි ඉන්ච්. හරි. තුන් කාලේ භාග. ඒ කියන්නේ මේක ගත්තොත් භාගෙයි තව කාලකට අඩු ප්‍රමාණයක්. කියන්නේ 4න් එකකුත් නෙවෙයි 8න් එකක් වගේ තව. කාලයි ඔව් කාලයි කාලවි කාලෙන් භාගිකුයි එකතු වෙලා තියෙන. කාලකුයි කාලෙන් භාගිකුයි එකතු වෙලා තමයි මේ මෙන්න මේක තියෙන. ඒ කියන්නේ ඕක තමයි තියෙන්නේ මිලිමීටර් 20 කියන සයිස් එක. මිලිමීටර් 20 කියන්නේ ඕක. හරි. සෝරි මිලිමීටර් 16. මිලිමීටර් 16 කියන්නේ ඕක. හැබැයි සාමාන්‍ය ව්‍යවහාරයේදී ඕකට කියන්නේ අඟල් භාගේ බටේ කියලා. හරි. ඒ නිසා සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන එකයි ස්ටෑන්ඩඩ් එකේ තියෙන එකයි පොඩි වෙනසක් තියෙන භාවිත කරද්දී. හරි. ඒ නිසා මේ හටේ මොන හරි ගැටලු තියෙනවා නම් දාන්න එකේ මේ සාමාන්‍යයෙන් මෙන්න මේ මිලිමීටර් 16කට සාමාන්‍ය ව්‍යවහාරය කියන්නේ අඟල් භාගේ වට. ඒ කියන්නේ වතුර ටැප් එක හයි කරන්නේ මේකට. හරිද? ඊට පස්සේ ඊළඟට තියෙනවනේ මිලිමීටර් 20 25 තියෙනවනේ. හරිද? 20 ගමුකෝ. මිලිමීටර් 20 කියන්නේ තුන් කාලේ බටේ. මිලිමීටර් 20 කියන්නේ තුන් කාලේ බටේ. හරිද? මේක තුන් කාලේ බටේ කියලා අපි කියන්නේ. තුන් කාලේ බටේ කියන භාගේ බටේට වඩා චුට්ටක් ලොකු බටේ. සාමාන්‍යයෙන් වතුර මෝටර වලට සෙට් වෙන්නේ මෙන්න මේ බටේ. තුන් කාලේ බටේ. හරිද? වතුර මෝටර වලට තමයි ඔක සෙට් වෙන්නේ. ඊට පස්සේ ඊළඟට දෙන මිලිමීටර් 25 මිලිමීටර් 25 කියන්නේ අඟලේ බටේ 1 ඉන්ච් කියන එක. මේක සාමාන්‍යයෙන් තියෙන්නේ ඔය වතුර ටැංකියේ ඉඳලා පල්ලෙහාට ඉස්සෙල්ලම වතුර එන බටේ. වතුර ටැංකියේ ඉඳලා ඉස්සෙල්ලම පල්ලෙහාට එන බටේ අඟලේ බටේ. හරිද? මේක තුන් කාල අඟල. කොහොමද තියෙන්නේ? ඊට පස්සේ මේකෙන් තමයි ආපහු මෙන්න මේ half inch එක නැත්නම් මෙන්න මේ 8 ඉන්ච් කියන එක 8 ඉන්ච් එහෙම නැත්නම් 8න් 3 අඟල් 8න් 3 එහෙම නැත්නම් මේකේ අඟල් 3 කාලෙන් භාගය කියන එක තමයි මේ තියෙන්නේ. හරි. ඒක භාවිත කරලා ඊට පස්සේ මිලිමීටර් 25 මිලිමීටර් 32 මිලිමීටර් 32 කියලා කියන්නේ එකයි කාල බටේ. එකයි කාලේ බටේ. ඕක සාමාන්‍යයෙන් මේකත් ගෙවල් වල ටිකක් අර වතුර ටැංකියේ ඉඳලා ටිකක් ප්‍රමාණයෙන් විශාල ටැංකියක ඉඳලා වගේ ධාරිතාව වැඩි ටැංකිය වලට ඉඳලා එන්න ගමන් කරන්න භාවිතා කරන එක. ඊට පස්සේ මිලිමීටර් 40 මිලිමීටර් 40 කියලා කියන්නේ සිංක් එකේ බටේ. ඒ කියන්නේ අඟල් වලින් ගත්තොත් එහෙම අඟල් එකහමාරේ බටේ. අඟල් එකහමාරේ බටේ. හරි. දැන් නම් තව එනවා 1.3 කාලේ කියලා එකකුත් වෙනවා. ඒ කියන්නේ 46 හෝ 48 වගේ එකක්. සමහර එකහමාර තමයි තියෙන්නේ. සිංක් එකේ එළියට යන බටේ. පේස්ට් එක ගෙනියන. ඊට පස්සේ අඟල් දෙකේ බටේ තමයි ටොයිලට් වල ඒ කියන්නේ කොමඩ් එකෙන් එළියට පූතික ටැංකියක් එහෙම නැත්නම්
ටොයිලට් වලට මේ ගමන් කරන ටොයිලට් එකේ ටොයිලට් වලට ගමන් කරන බටය තමයි අඟල් 2 බටය කියලා කියන්නේ. ඒක තමයි මිලිමීටර් 50 සයිස් එකේ තියෙන්නේ. ඒතර මෙන්න මේ වගේ ඔය ප්‍රමාණ තියෙනවා. ඉතින් මේවා ඒ අවශ්‍ය තැන් වලදී මම ඒක මේ ලබා දෙන්නම්. මොන වගේ ඒ කියන්නේ භාවිත කරන තැනත් එක්ක පොඩි දැනුවත් කිරීමක් තමයි කරේ. ඔය අඟල් සහ මිලිමීටර අතර ගැටලුවක් තියෙන නිසා. මෙට්‍රික් මොකද සම්මතගයන් තියෙන්නේ අඟල් වලින් නෙවෙයි මිලිමීටර වලින්. හැබැයි සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන්නේ අඟල් වලින්. නමුත් අඟල් කියන එක බ්‍රිතාන්‍ය ක්‍රමවේදයක් නේ, බ්‍රිටිෂ් මෙෂර්මන්ට්. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය මිනුම් ක්‍රමයෙන් ආපු එකක් නේ. අර ඒක නිසා කට්ටිය ওই දෙක පටල ගන්නවා. නමුත් සමහර භාවිතයේ තියෙන ඒවාත් පොඩි පොඩි අවුල් තියෙන එකක් තමයි මෙන්න මේක. ඔය අඟල් භාගය බටේ කියලා කියන්නේ. අතන මේක වැරදි. අඟල් භාගය නෙවෙයි. ඒක තුන් කාලෙන් භාගයක් වෙන බටේ තමයි අඟල් භාගය බටේ කියලා අපි ඔය කියන්නේ. ඔය ටැප් එකට හයි ගන්න බටේ. ඔක තමයි ගොඩක් වැරදියට පාවිච්චි කරන්නේ. අනිත් ඒවා නම් එහෙම ලොකු ගැටලුවක් නැහැ. තුන් කාලේ බටේ මිලිමීටර 20යි, අඟලේ බටේ මිලිමීටර 25, එකයි කාල 32, එකමාර 40 සහ අඟල් 2 මිලිමීටර 50. ඔය විදිහට තමයි තියෙන්නේ. හරිද? ඔය ටික තමයි මෙතන දක්වලා තියෙන්නේ. ඊට පස්සේ භාවිතාවන උපාංගනව පැවතිය යුතු සම්මත ජල ශීඝ්‍රතාවය කියලා එකක් තියෙනවා. ජල ශීඝ්‍රතාවය කියන එක. ජල ශීඝ්‍රතාවය ඔය විදිහේ තියෙනවා. ඒ කියන්නේ තප්පරයකට ලීටර කොච්චර ජල ප්‍රවාහයක් ඔය කියන උපාංග වලට එන්න ඕනද කියලා තමයි එතන මේ දක්වලා තියෙන්නේ. ඔයගලන්ට වෙන වගුවක් තියෙනවා 8 වෙනි පිටුවේ. දෝවන බඳුන් කරාමය, සිස්ටනය, බීඩේ වතුර මල, නාන වතුර මල, මුළුතැන්ගේ කරාම, රෙදි ශෝධන යන්ත්‍රය. ඒකෙදී අවශ්‍ය කරන වැඩිම ප්‍රෙෂර් එකක් කොතන දීලා තියෙන්නේ? විශේෂයෙන් මුළුතැන්ගේ කරාම සහ නාන වතුර මල තමයි සාමාන්‍යයෙන් ප්‍රෙෂර් එක ටිකක් වැඩිපුර අවශ්‍ය කරලා තියෙන්නේ. තප්පරයට ලීටර 0.2ක්. තප්පරයට ලීටර 0.2යි කියලා කියන්නේ මිලිලීටර 200ක් වගේ. මිලිලීටර 150ක් 0.15 කියලා කියන්නේ මෙන්න මේ ශීඝ්‍රතාව ජල ශීඝ්‍රතාවයන් ටිකක් දක්වලා තියෙනවා. ඉතින් ওই ජල ශීඝ්‍රතාවයන් ටික මතක තියාගන්න ඔය කියන උපකරණ වලට අදාළව. හරිද? ඔය උපකරණ මොනවද කියන එක තව ටිකකින් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් මොනවද උපකරණ වලට කියන නම් ටික කියලා. හරි. ඒ අවශ්‍ය කරන ජල ප්‍රවාහ ශීඝ්‍රතාවය ඒකේ උපාංගයට අනිවාර්යයෙන්ම අපි සපයලා දෙන්න ඕන. ඊට වඩා වැඩියෙන් තිබුණට එච්චරම ගැටලුවක් නැහැ. හැබැයි ගොඩාක් වැඩි වුණොත් එහෙම උපාංග වලට හානි වෙන්න පුළුවන්. අඩු වුණොත් එහෙම ඉතින් මේ උපාංග වලින් අවශ්‍ය ප්‍රයෝජනය වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට බීඩේ වතුර මලේ ප්‍රෙෂර් එක හරියට නැති වුණොත් එහෙම ඉතින් අදාළ වැඩේ හරියට හේලෙන්නේ නැහැ නේද? ඒ වගේ තමයි. හරි. එතකොට ගෘහස්ත ජල සැපයීමක ජල නල සැලැස්ම. හරිද? මොන ගෘහස්ත ජල සැපයීමක ජල නල සැලැස්ම තමයි දැන් අඳින්න යන්නේ. හරි. මේක මේ ඇතුලේ විශේෂයෙන්ම නාන කාමරය සහ මුළුතැන්ගේ කරාම වලට තමයි දක්වලා තියෙන්නේ. රයිට්. මේ සාමාන්‍යයෙන් අපි මේක ලයින් ඩයග්‍රෑම් එකක් විදිහට තමයි මම දක්වන්නේ. ඒ කියන්නේ තනි රේඛා සටහනක් විදිහට දක්වන්නේ. ඔය පොදු සැපයුම නම් පොදු සැපයුම අපි ඩිරෙක්ට් සම්බන්ධ කරන ඍජුව සම්බන්ධ කරනවා කෙලින්ම මෙතන මම මේ දක්වන්නේ වොෂින් මැෂින් එක සහ මෙතන මම දක්වනවා මුළුතැන්ගේ දෝවන බඳුන කියන එක. මෙන්න මෙහෙම තමයි දක්වන්නේ සාමාන්‍යයෙන්. හරි. මම මේක දැනට මේ ඉංග්‍රීසි අකුරු ටිකක් දාගන්නම්. මේක මම කැපිටල් A කියලා දාන්නම්. මෙතන කැපිටල් B. හරිද? එතකොට සාමාන්‍යයෙන් මෙන්න මේකට ඕන ජල ප්‍රවාහ ශීඝ්‍රතාවය තප්පරයට ලීටර 0.3ක්. නිසා මෙන්න මේ පද්ධතියේ 0.3යි තප්පරයට ලීටර කියන ජල ප්‍රවාහය ශීඝ්‍රතාවය පවත්වා ගන්න ඕන. හරිද? දල වශයෙන් මේ ප්‍රමාණ තියෙන මේවයි අගයන්
එහෙම වෙලා වෙනස් වෙන්න පුළුවන්. දල වශයෙන් ඔය කියන ප්‍රමාණ තියෙන්න ඕන. ඒකට ගොඩක් වෙලාවට මේකේ උපරිම නළ විස්කම්බේ මම මේක දාන්නම්. ඒකට උපරිම කියලා කියන්නේ ඊට වඩා අඩු ඒවා භාවිත කරන්න පුළුවන්, වැඩි ඒවා භාවිත කරන්න නැහැ කියන එක එකකින් කියන්නේ. හරි. සාමාන්‍ය මෙතෙන්ට යන්නේ උපරිම මිලිමීටර් 32 වතුර නළ තමයි යන්නේ. උපරිම මිලිමීටර් 32. ඒ කියන්නේ මිලිමීටර් 32 කියලා කියන්නේ 1.1 තමයි උපරිම යන්නේ. නමුත් ඊට වඩා අඩු යන්නේ. දැන් මේක මිලිමීටර් 32 තිබ්බට මෙතෙන්ට ගොඩක් වෙලාවට මිලිමීටර් 16 සහ 20 දෙකම දාන්න. 16 20 මම තියෙන අගයන් ටික ඔක්කොම දාන්න. එතකොට හරි. 32 තියෙනවා. නලවල විස්කම්බය 16 20 තියෙනවා. 16 තියෙනවා. ඒ කියන්නේ 32ට අඩු ඒවා ඕන එකක් දාන්න පුළුවන් අවශ්‍යතාවය හැටියට. සාමාන්‍ය ගෙදර කරන් දාන්නේ මිලිමීටර් 16ම තමයි. ඊට පස්සේ මෙතන ජල ප්‍රවාහය තප්පරයට ලීටර් 3යි. මෙන්න මෙතනට යන්න ඕන නාන කාමරයේ පැත්තට 0.4ක් තප්පරයට ලීටර් 0.4ක්. එතකොට තප්පරයට ලීටර් 0.4ක් යනවා කියලා කියන්නේ මෙතනින් එන්න ඕන අඩුම වශයෙන් තප්පරයට ලීටර් 0.7ක් එන්න ඕන අවශ්‍ය. දැන් මේ කියනකොට තේ වැරදියට තේරුම් ගන්න මේ කියන ප්‍රමාණයම නෙමෙයි තියෙන්නේ. මේ තියෙන අඩුම ගාණ තියෙන්න ඕන. හරි. මේ තියෙන අඩුම ජල ප්‍රවාහ දෙක. ඊට වඩා වැඩියෙන් තියෙන්න ඕන. හරි. දැන් මෙහෙම වුණාම විතර මේක තමයි තියෙන්න ඕනේ කියලා එකක් නෙවෙයි. හරි. මෙහෙම මේකම මේ තියෙන්නේ තියෙන්න පුළුවන් අඩුම ප්‍රමාණය තමයි ඔය තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙතනින් අපි මම ඊළඟට යන්නම් මේකේ සිම්පල් C කියලා මම මෙතන දාගන්නම්. මෙතන සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ ඉස්සෙල්ලම අපි ජලය සම්බන්ධ වෙන්නේ බාත්රූම් එක ඇතුලේ තියෙන ටැප් එකට කරාමයට තමයි සම්බන්ධ වෙන්නේ. මොකද දාන්න. ඒක මම සිම්පල් C කියලා දානවා. ඒ කියන්නේ 0.1ක ශීඝ්‍රතාවයක් ඒකේ තියෙන්න ඕන. 0.1යි LS ඍණ 1 තප්පරයට ලීටර්. ඊළඟට අපිට තියෙනවා බාත්රූම් එකේ තියෙන කොමඩ් එක සහ සිස්ටර්න් එක. සිස්ටර්න් එකෙන් තමයි කොමඩ් එකට වතුර පුරවන්නේ. මෙතන අපිට කියන්නේ ජල මුද්‍රිත වැසිකිලි බඳුන කියලා. මෙන්න මේක තියෙනවා. මම මේක කැපිටල් D කියලා දාන්නම්. මෙතෙන්ට අවශ්‍ය වෙන අඩුම 0.1.5 LS ඍණ 1 තප්පරයට ලීටර් අවම ප්‍රමාණය. ඊට පස්සේ ෂවර් එක නාන වතුර මල කියන එක දක්වලා තියෙනවා. E capital E ඊට පස්සේ F වලින් දක්වලා තියෙන අවස්ථානේ අපි සේදුම් කටයුතු සඳහා කියන රෙදි හොදන්න වගේ ගන්න කරාමය සේදුම් කරාමය කියන එක F. ඒතර මෙතනත් දශම මේකට වැඩිපුර ශීඝ්‍රතාවයක් වුණ 0.2 LS ඍණ 1ක් මෙතෙන්ට 0.1 LS ඍණ 1ක් ඕන. ඔන්න ඔය විදිහට ජල ප්‍රවාහ ශීඝ්‍රතාවයන් ටික දක්වලා තියෙන මේකේ තියෙන්න ඕන අවම ප්‍රමාණයන් විදිහට. මෙතනත් මේ දෙක 0.3 බෙදලා යනවා. මෙතෙන්ට 0.1ක ජල ශීඝ්‍රතාවයක් තියෙන්න ඕන. මෙතෙන්ට 0.2ක ජල ප්‍රවාහ ශීඝ්‍රතාවයක් තියෙන්න ඕන. හරි. දැන් ඔය ABCD වලින් කියන ඒවායේ ටික නම් ටික මම දාන්නම්. මෙතන A කියන්නේ මුළු තැන්ගේ දෝවන බඳුන.
B කියලා තියෙනවා ප්‍රතිශෝධන යන්ත්‍රයේ කරාමය. ප්‍රතිශෝධන යන්ත්‍ර කරාමය. ඊළඟට සිම්පල් C. මේක නාන කාමරේ දුවන බඳුන. දුවන බඳුන කියන්නේ හැමතිස්සෙම සිංක් එක කියන එක. හරි. ඒකට D වලට අපි කියන්නේ වැසිකිළියේ තියෙන අපි කියන්නේ ජල මුද්‍රිත වැසිකිළි බඳුන කියලා. water seal ජල මුද්‍රිත වැසිකිළි බඳුන. ඊළඟට E. නාන වතුර මල. ඒ කියන්නේ ෂවර් එක. ඒකේ ප්‍රවාහ ශීඝ්‍රතාවය 0.2ක්. සාමාන්‍ය මේ තියෙන පද්ධති කොටස් වලින් වැඩිම ජල ප්‍රවාහ ශීඝ්‍රතාවයක් තියෙන එකක් තමයි ඒක. ඒකට තියෙනවා ඊට පස්සේ මුළු තැන්ගේ දෝවන බඳුනට ඒ ප්‍රෙෂර් එක දක්වලා තියෙනවා. ඒ ජල ප්‍රවාහයේ ශීඝ්‍රතාවය දක්වලා තියෙනවා. ඊට පස්සේ F කියලා තියෙන්නේ සේදුම් කරාමය. හරි. ඔන්න ඔය විදිහට තමයි මේ ජල නල පද්ධතියේ සැකැස්ම වෙන්නේ. ගෘහස්ත ජල සැපයීමක ජල නල සැකැස්ම වෙන්නේ ඔය විදිහට. හරිද? රයිට්. ඕක ලියා ගන්න ඕන. හරි. ඔගොල්ලෝ බලන්න අර මේ අපි ජල ටැංකියේ ධාරිතාවය ලියපු තැන තියෙනවනේ. ඒ කියන්නේ 7 වෙනි පිටුවේ. ඒ 7 වෙනි පිටුවේ ජල ටැංකියේ ධාරිතාවය ප්‍රකාශ කරන තැනම මෙන්න මේ ජල ටැංකිය පවත්වා ගන්න ඕන උස මේ නාන කාමරයේ ඉඳලා අවම වශයෙන් මීටර 5ක් එහෙම නැත්නම් අඩි වලින් ගත්තොත් අඩි 15ක්. හරිද? මෙන්න මේ උස මට්ටම තියා ගන්න ඕන. හරිද? ඒක පොඩ්ඩක් නෝට් එකක් දාගන්න. නාන කාමරයේ ඉඳලා අවම වශයෙන් මීටර 5ක් එහෙම නැත්නම් අඩි 15ක්. මීටර 5ක් කියලා කියන්නේ මොකද මීටරයකට අඩි 3ක් ගත්තොත් ආසන වශයෙන් අඩි 15ක් උසින් වත් ජල ටැංකිය ස්ථාපනය කරලා තියන්න ඕන අවශ්‍ය පීඩනය ලබා ගන්න. හරිද? ඒක පොඩ්ඩක් නෝට් එකක් දාලා තියාගන්න. හරි. නාන කාමරයේ සිට අවම වශයෙන් මීටර 5ක් වරහන් ඇතුලේ අඩි 15ක්. මීටර 5ක් වරහන් ඇතුලේ අඩි 15ක් පමණ උසින්වත් ජල ටැංකිය ස්ථාපනය කර තබා ගත යුතුය කියලා දාගන්න. හරි. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ ගෘහස්ත ජල පද්ධතියක ජල සැපයීම ශීඝ්‍රතාවය රඳා පවතින සාධක. එන්න මේක ටිකක් ඒක ගැඹුරින් යන්න ඕන කතන්දරයක්. අපි මෙන්න මේ ජල හිසවල් කිහිපයක් තියෙනවා කතා කරන්න විශේෂයෙන්. මෙන්න මේ ජල ප්‍රවාහයක නිවැරදි ජල ප්‍රවාහය කියන්නේ ජල ප්‍රවාහය උපරිම ශීඝ්‍රතාවයකින් පවත්වා ගන්න මෙන්න මේ කියන උසවල් ටික වැදගත් වෙනවා. හරිද? ඒ කියන්නේ දැන් අපි යම් කිසි සලකන ලද මොකක් හරි මට්ටමක් අපි ගමු. අපි ගමු පිට ඕනම මට්ටමක් පොළොවේ සලකන්න පුළුවන්. අපි යම් කිසි පොළොව මත තියෙන හෝ පොළොවට ඉහළින් වෙන්න පුළුවන්. කොහොම හරි තියෙන අපි සලකන මට්ටමක් ගත්තොත් මේක තමයි අපි සලකන මට්ටම. එතකොට මේ සලකන මට්ටමේ ඉඳලා අපි හිතමු යම් කිසි උසකින් අපි භාවිතා කරන ජල ප්‍රභවය තියෙන්න පටන් ගන්න. එතකොට මෙතන මේ මම දක්වන්නේ ජල ප්‍රභවය. ඒක සමහරවිට ටැංකියක් වෙන්නත් පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ ජල ප්‍රභවයේ ජලය පිරීලා තියෙනවා. හරි. වායුගෝලීය පීඩනයත් එක්ක ජලය යම් උසක පවත්වාගෙන තියෙනවා. ඒ ජලය නිශ්චලව තියෙනවා නම් අපි තව තැනකින් මේ ජල ප්‍රභවය මේ වගේ ජල ප්‍රභවයක් තව මම පළල අඩු එකක් අදින්න. තවත් ජල ප්‍රභවයක්. ඔන්න ඔය මට්ටමින් ජලය තියෙනවා කියලා හිතන්න.
කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ කියන මට්ටමේ නිශ්චලව ජලය තියෙනවා. ඒ කියන්නේ මේ ජලයට කවුරුවත් බලයක් දීලා නැහැ. සාමාන්‍ය පොළොව මත හරිද? මෙන්න මේ මට්ටමට ජලය පිරලා තිබීමේ හැකියාවක් තියෙනවා කියලා හිතන්න. ජලය පුරවල තියන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ දෙක මෙතන මෙන්න මේ අපි සලකන මෙන්න මේ ජල මට්ටමේ පල්ලෙහාම ලක්ෂයේ ඉඳලා අර සලකන මට්ටමට තියෙන උස. මෙන්න මේ උසට අපි කියනවා ආරෝහණ හිස කියලා. ආරෝහණ හිස. හරි මම මේක H1 කියලා ගන්නවා. ඊට පස්සේ වායුගෝලීය පීඩනයත් එක්ක ජලය නිශ්චලව පවතින උස. ජලය නිශ්චලව පවතිනවා මෙන්න මේ මට්ටමට. මෙන්න මේ උස. මේක අපි සලකනවා පීඩන හිස කියලා. පීඩන හිස ප්‍රෙෂර් හෙඩ් එක මේක අපි H2 කියලා ගමු. හරිද? දැන් හිතන්න අපි මෙතන තියෙන වතුර ටික මොනවා හරි ක්‍රමයකට පොම්ප කළා හරි එහෙම නැත්නම් මෙතනින් පල්ලෙහාට ගත්තොත් පොම්ප කරන්න ඕනෙත් නැහැ. මෙතනින් පහළට ගත්තොත් උඩට ගන්නවා නම් පොම්ප කරන්න ඕන. පොම්ප කරලා යම්කිසි වේගකින් මෙතන තියෙන ජලය ටික හරි මම මේක ඊට වඩා පළල අඩුවෙන් ගන්නම්. එතකොට මේක හරි පැහැදිලි කරගන්න. බටයක් වගේ අපි හිතමු. මීට වඩා ටිකක් උසකට ගෙනහිල්ලා මෙන්න මේ උසින් මෙන්න මෙතනින් යම්කිසි වේගයකින් හරිද? අපි මම එතන v කියලා ගන්නවා. යම්කිසි වේගයකින් ජලය ගමන් කරවන්න ඕන කියලා අපි හිතමු. හරි පොම්පයක් හරි මොකක් හරි දාලා මෙන්න මෙතනින් ඉඳලා. එතකොට මේ මට්ටම නෙවෙයි තියෙන්නේ. මෙතනින් උසට මේ වේගය නිසා මෙයාට ලැබිච්ච උස තමයි මෙන්න මේක. එතකොට පොම්ප කළා හරි මොකක් හරි කළා වේගෙන් වතුර ටික යවනවා. එතකොට මෙහාට වේගයක් තියෙනවා. මෙන්න මේ වේගය නිසා මෙයාට ලැබිච්ච උසට අපි කියනවා ප්‍රවේග හිස කියලා. ප්‍රවේග හිස. එතකොට මේ පොම්පයක් භාවිත කරලා ප්‍රවේග හිසක් දීප එකක් තමයි ඔය තියෙන්නේ. එහෙම නැතුව අපිට ඕන නම් මෙතනින් මේ බටේ මෙතනින් මේක පල්ලෙහාට ගත්තනම් මේ මට්ටමින් මේක පහළට මෙතනින් පහළට ගත්තනම් හරිද? පොම්ප කරන්න ඕන නැතුවම අපිට ප්‍රවේග හිසක් ලැබෙනවා. පොම්ප කරන්න නැතුවම ප්‍රවේග හිසක් ලැබෙනවා. හරි. ඒතර ප්‍රවේග හිස මෙන්න මේ ජලයේ නිශ්චල මට්ටමේ ඉඳලා තමයි ප්‍රවේග හිස ගණනය කරන්නේ. හරිද? එතකොට මේක අපි H3 කියලා ගත්තොත් එතකොට යම්කිසි ජල නල ජල පද්ධතියක මෙන්න මේ හිසවල් තුනේ එකතුව H1 ධන H2 H3 කියන එක මෙන්න මේ මුළු උස නියතයක් විදිහට සැලකනවා. නියතය. ඒතර දැන් මෙන්න මේ කාරණේ හරියට තේරුම් ගන්න මෙන්න මෙතන ඇත්තටම ආරෝහණ කියලා මෙතන මේ සලකලා තියෙන්නේ අපි සලකන මට්ටමේ ඉඳලා අපි මොකක් හරි මට්ටමකට ඉඳලා අපි ඕනම අර විභව ශක්ති ශූන්‍ය මට්ටම කියලා අපි ගණන් හදනකොට ගන්න. අන්න ඒ වගේ අපි මොකක් හරි මට්ටමක් සලකනවා. ඒ සලකන මට්ටමේ ඉඳලා ජලය ප්‍රභවයක් තියෙන්න පටන් ගන්න අඩුම උස තමයි මෙන්න මෙතෙන්ට තියෙන එක ආරෝහණ හිස කියලා කියන්නේ. එතකොට ඒ ජලය නිශ්චලව තියෙනවා නම් ගලා යන්නේ නැතුව නිශ්චලව තියෙන උපරිම උසට අපි කියනවා පීඩන හිස කියලා. ඒ කියන්නේ මෙන්න මේ මට්ටම. දැන් මෙතන ජලය නිශ්චලයිනේ කොහෙටවත් යන්නේ නැහැ. එතකොට මෙන්න මේ පීඩන හිස. ඊට පස්සේ ඒ ජලය යම්කිසි වේගයකින් ගමන් කරනවා නම් යම්කිසි උසකට ගෙනහිලා යම්කිසි වේගයකින් ගමන් කරනවා නම් ඒ දක්වා උසට අපි කියනවා ප්‍රවේග හිස කියලා. හරිද? ප්‍රවේග හිස කියලා කියනවා. එතකොට මේක දැන් බලන්න ටියුට් එකේ 9 වෙනි පිටුවේ පද්ධතියක ආරෝපණ හිස පීඩන හිස සහ ප්‍රවේග හිස වල එකතුව නියතයක් බැවින් ආරෝහණ හිස වැඩි වන විට පීඩන හිස අඩුවීම සිදුවන නිසා ප්‍රවේග හිස පීඩන හිසට සාපේක්ෂව ඉහළින් පවතී නම් එම ජලය ගලා යාමට සැලැස්වීම සඳහා අමතර බලයක් පොම්පයක් මගින් යෙදිය යුතුය. දැන් මොකක්ද ඔය කියන්නේ? ඔය කියන්නේ මෙතන මෙන්න මේක. දැන් හිතන්න ආරෝහණ හිස. ඒ කියන්නේ අපි සලකන මට්ටමේ ඉඳලා ජලය තියෙන්න පටන් ගන්න උස. ඒ කියන්නේ ලිඳක් වගේ කියලා හිතන්න. ඒතර ඒ උස වැඩි වෙන්න වෙන්නේ මොකද්ද? ප්‍රෙෂර් හෙඩ් එක පීඩන හිස කියන එක අඩු වෙනවා. හරිද? ඒ වගේම තමයි
මෙන්න මේ පීඩන හිසට උඩින් අපි ප්‍රවේග හිස තියාගන්න නම් ඒ කියන්නේ ඒකෙන් කියන්නේ මෙතන තියෙන ජලය උඩහට ගෙනහිල්ලා වේගෙන් තල්ලු කරන්න නම් අනිවාර්යයෙන්ම අපි පොම්පයක් භාවිත කරන්න ඕන. එහෙම නැත්තම් හරිද? එහෙම නැත්තම් මෙන්න මේ ප්‍රවේග හිස මෙතනින් මේ පීඩන හිසට පල්ලෙහායින් තිබ්බොත් ප්‍රවේග හිස. ඒ කියන්නේ මෙන්න මෙහෙම. මම මෙතනින් ඕක ගන්නම්. දැන් ජලය පිරලා තියෙන මට්ටම ඕක අපි කරන්නේ අර වතුර ටැංකියක වගේ මෙන්න මේ හරියේ බටයක් දාලා පල්ලෙහාට මේක කොහොම යොමු කරලා තියුණා. දැන් පීඩන හිස මෙතන නම් තියෙන්නේ. පීඩන හිස මෙතන නම් තියෙන්නේ. ප්‍රවේග හිස මැනලා තියෙන්නේ මෙන්න මෙහාට. පල්ලෙහාට. ප්‍රවේග හිස පල්ලෙහාට මැනලා කියලා කියන්නේ පොම්ප මුකුත් ඕනේ නැහැ. මෙන්න මෙතනින් වතුර මෙහාට වේසියෙන්ම ගලාගෙන යනවා. එතකොට ප්‍රවේග හිස තියෙන්නේ පහළට. ප්‍රවේග හිස පහළට තියෙනවා නම් අපිට ජලය ගමන් කරවන්න පොම්ප මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. ගුරුත්වය යටතේ ගමන් කරන්න පුළුවන්. හරිද? ඔය කියන්නේ නොකිය. වතුර ටැංකිය කියන එක හරි උසේ තිව්වේ නැතොත්. හරිද? ඒ කියන්නේ වතුර ටැංකියකින් කවදාවත් ඒ ටැංකියට වඩා උස මට්ටමකට වතුර ගෙනියන්න බෑ පොම්පයක් නැතුව. ඒක තමයි ඔය කියන්නේ. හරිද? මේ ප්‍රවේග හිසෙන් කියන කතාව තමයි උතන වැදගත්තේ. ඒ කියන්නේ මේ ටැංකිය මේ ස්ථිතික හිස කියලා කියන්නේ ටැංකියේ පුරවලා තියෙන මට්ටමනේ. දැන් මේක ඉතින් ටැංකියේ පිරලා තියෙන මට්ටම. පීඩන හිස. එතනින් ඉඳලා උඩට ජලය ගෙනියන්න නම් අනිවාර්යයෙන්ම පොම්පයක් ඕන. එතනින් පල්ලෙහාට ජලය ගෙනියන්න නම් පොම්පයක් ඕනේ නැහැ. ගුරුත්වය යටතේ ගෙනියන්න පුළුවන්. ඒ කතාව තමයි ඔය සූම ඔය මෙහෙම කතන්දරයකුත් එක්ක හදලා කියන්නේ. හරි. ඉතින් අපි තේරුම් ගන්න ඕන කතාව ඕකයි. නමුත් මේ කියන වචන ටික අපිට වැදගත්. මොකද ප්‍රවේග හිස අර මේ කියන මෙන්න මේ වචන වලින් කියන දේ. ඒ කියන්නේ හැමතිස්සෙම අපි ජල නල පද්ධතියක උත්සාහ කරනවා ප්‍රවේග හිස කියන එක පීඩන හිසෙන් පල්ලෙහාට පවත්වා ගන්න. ඒක තමයි ඔය කියන්නේ. හරි. right. එතකොට මෙතන පීඩන හිස පල්ලෙහාටම එන වෙලාවට මේක ජලය පහළට ගලා යාම සිද්ධ වෙනවා. ගුරුත්වය යටතේ ගලා යාම සිද්ධ වෙනවා. පොම්ප අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ඔතන තියෙන ඉඩේ මේක ඇඳ ගන්න. ඊට පහළිනුත් ඉඩක් තියෙනවා. ඒක අපි බලමු කොහොමද එන්නේ කියලා. හරි. ඊළඟට තියෙනවා ඔය අවසාන තරු ලකුණ තියෙන්නේ හම්බෙන පිටුවේ ප්‍රවේග හිස පීඩන හිසට වඩා පහළින් පවතින ජලය ගලා යාමට අමතරව බලයක් අවශ්‍ය නොවන අතර ගුරුත්වය යටතේ ජලය ගලා යාම සිදු වේ. හරිද? ඒ කියන්නේ මේක පහළට ගත්තොත් මම ඒක වෙනම අඳින්නම්. එකක් අඳින්න අවශ්‍යයි. වෙන්න ජල ටැංකිය ජල ටැංකියක් තියෙනවා නම් ජල ටැංකිය මෙන්න ජලය පිරලා තියෙන මට්ටම. එතකොට මේක තමයි පීඩන හිස කියලා අපි කිව්වේ. පීඩන හිස. ඔන්න පීඩන හිසෙන් පල්ලෙහාට අපි තුන් මේ වගේ තැනකින් කියලා. මෙන්න මේ වගේ තැනකින් පහළට ඔන්න ඔහොම ගන්නම්. ඔහොම ගත්තාම එතකොට කෙලින්ම මම මෙහෙම ගත්තේ. එතකොට මේ පහළට ගිහිල්ලා උඩට එන්නත් පුළුවන්. ඔය කොහොම තිබ්බත් ඉතින් ටැප් එකක් තියෙනවා කියලා මෙතන. මෙතන ටැප් එකක් තියෙනවා නම් මෙන්න මෙතන ඉඳලා මෙන්න මේක තමයි. දැන් මෙන්න මේ පැත්තට තමයි ප්‍රවේග හිස කියන එක මැල්ලලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රවේග හිස පහළටම අනිනවා නම් අනිවාර්යයෙන්ම ඒ ජලය ගමන් කරන්න අමතර බලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තමයි ඔය ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒතකොට ප්‍රවේගය මෙහෙම පහළට තියෙනකොට මේ ජලය මෙතනින් ජලය ගුරුත්වයේ යටතේ ගලා යාම සිද්ධ වෙනවා. ගුරුත්වයේ යටතේ ගමන් කිරීම. ඒකට තමයි අපි ටැංකිය ඉහළින් පිහිටලා තියාගන්නේ. අනිවාර්යයෙන්ම ටැංකිය මට්ටමට වඩා පහළින් කියන්නේ පීඩන හිසේ ඉඳලා පල්ලෙහාට පහළට ප්‍රවේග හිස පවත්වා ගැනීම තමයි වැදගත් වෙන්නේ. එහෙම නොවන තාක්කල් ඒ කියන්නේ දැන් ගන්න අර ගොඩාක් උස බිල්ඩින් එකක හරිද? ගොඩාක් උස බිල්ඩින් එකක අපිට ජලය සාමාන්‍ය අපි හිතමු ජල ටැංකිය තියෙන පහළ නම් බිල්ඩින් එකේ උස මෙහෙ තියෙනවා නම් ටැංකිය මේ මට්ටමේ නම් තියෙන්නේ. අන්න එතකොට පීඩන හිසේ ඉඳලා
ප්‍රවේග හිස වනින්න වෙන්නේ උඩට. එහෙම වුණොත් ප්‍රවේග හිස උඩට තියෙන තාක්කල් අපිට ජලය ඉහළට පොම්ප කරන්න සිද්ධ වෙනවා. හරිද? ප්‍රවේග හිස පීඩන හිසෙන් පල්ලෙහාට තියෙන තාක්කල් අපිට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න ඔය කාරණය තමයි මෙතෙන්දි මේ පැහැදිලි කරලා තියෙන්නේ. හරි. මේක ඇඳ ගන්න අවසානයේ උතන තියෙන දෙවෙනි තරු ලකුණට පස්සේ පොඩි ඉඩක් තියෙනවා. මේ පොඩි ඉඩේ ඔන්න ඔය කොටස ඇඳ ගන්න. හරි. ඊට පස්සේ බලන්න දක්වලා තියෙනවා ජල ප්‍රවාහයක ප්‍රවේග හිස වැඩි වන විට ජල පහරේ ප්‍රවේගය වැඩි වන අතර ජල ප්‍රවාහයේ පීඩන හිස වැඩි වන විට ජල පහරේ පීඩනය වැඩි වේ කියලා. ඔන්න ඕක තමයි අවසාන නිගමනය. ඒ කියන්නේ අපිට දැන් සමහර වෙලාවට අපිට ප්‍රශ්නයක් තියෙනවා වතුර ප්‍රෙෂර් එක කියන්නේ වතුර වල පීඩනයයි වේගයයි අපිට සමහරලාට අපි පටල ගන්න. ඒ කියන්නේ වේගය නැති වුනහම කියන ප්‍රෙෂර් එක නැහැ කියලා සමහර වෙලාවට. හරි. සමහර වෙලාවට ඒ කියන්නේ මේ වචන දෙකේ හරියටම තේරුම දන්නේ නැති කතන්දරය තමයි ඔය තියෙන්නේ. හරිද? එතකොට ප්‍රවේග හිස පල්ලෙහාට හරි උඩට හරි කොහොමද ප්‍රවේග හිස වැඩි වෙනවයි කියලා කියන්නේ එතන අපිට වතුරේ වේගය පුළුවන් තරම් වැඩි අගයක තියාගන්න පුළුවන් වැඩි වේගයකින් ජල ප්‍රවාහය ලබා ගන්න පුළුවන්. හැබැයි ප්‍රෙෂර් එක පීඩනය කියන එක වැඩි වෙන්නේ මෙන්න මේ පීඩනය. ඒ කියන්නේ ජලය පිරලා තියෙන පල්ලෙහා මට්ටමේ ඉඳලා පිරලා තියෙන උපරිම උස. කියන්නේ ටැංකියේ ගොඩාක් උස වෙන්න උස වෙන. එකම ටැංකියේ උස වැඩි වෙන්න ඒ ටැංකිය ඇතුලේ පල්ලෙහා ප්‍රෙෂර් එක වැඩි. සමහර වෙලාවට මේ උපාංග වලට හානි වෙන්න බලපාන්නේ ජල ප්‍රවාහයේ වේගය වැඩි වීම නෙවෙයි ප්‍රෙෂර් එක පීඩනය වැඩි වීම. ඒ නිසා අර අපිට තියන්න ඕන දැන් සාමාන්‍ය ටැංකිය ලොකු උසක අපි තියලා අද ටැංකියේ උසත් තවත් වැඩි වුණොත් එහෙම ප්‍රෙෂර් එක ගොඩාක් වැඩි වෙනවා. ඒ කියන්නේ ඔක හරියට ටැංකියේ පතුලට යන්න පීඩනය වැඩි වෙනවනේ. දැන් වතුරේ වුණත් ජලයේ වුණත් මේ ගැඹුරට යන්න ප්‍රෙෂර් එක ගොඩාක් පීඩනය ගොඩාක් වැඩි. හරිද? නිසා සමහරලාට ඔය වතුරේ යටටම ගිලුනහම ආයෙ උඩට එන්න බැරිත් ඒකයි. පීඩනය ගොඩාක් වැඩි. හරිද? මොකද ජල ප්‍රවාහයේ උස වැඩි වෙන්න පීඩනය වැඩි වෙනවා. ඒ වගේම තමයි ප්‍රවේග උස. ඒ කියන්නේ අපිට මෙන්න මේ ගන්න ප්‍රමාණය මෙන්න මෙතනින් පුළුවන් තරම් පල්ලෙහාට ගන්න පුළුවන් නම් අපිට පීඩනය නෙමෙයි එතන වැඩි වෙන්නේ. වේගය තමයි ජල ප්‍රවාහයේ වේගය තමයි වැඩි වෙන්නේ. හරිද? ඒක නිසා ඔන්න ඔය කාරණා දෙක තමයි පටල ගන්න නැතුව හරියට තේරුම් ගන්න. ඒකට අවසානයේ නිගමනයේ වශයෙන් අපිට ගන්න පුළුවන් ඉන්නේ ඔය අවසානයේ තියෙන කාරණේ. ඒ කාරණේ අනිවාර්යෙන්ම highlight කරගන්න. ජල ප්‍රවාහයක ප්‍රවේග හිස වැඩි වන විට ජල පහරේ ප්‍රවේගය වැඩි වන අතර ජල ප්‍රවාහයේ පීඩන හිස වැඩි වන විට ජල පහරේ පීඩනය වැඩි වේ. ප්‍රෙෂර් එක වැඩි වෙනවා. හරි. ඔන්න ඕක තමයි වැදගත් වෙන්නේ. right.